ජීවිතය කියලා කියන්නෙම ලේසි පහසු ගමනක් නෙමෙයිනේ. අභියෝග ගොඩක් එක්ක අපි හරි ලස්සනට මේ අභියෝගයකින් එක විසඳගෙන හරි ලස්සනට ඉදිරියට යන ගමනක්. මේ ඉදිරියට යන ගමනේදී ග්‍රෑන්ඩ් ෆ්ලික්ස් ඔරිජිනල් අපේ YouTube නාලිකාවේ කටුමතින්න ජීවිතේ අපිත් එක්ක මේ සුවද කතා බහත් එක්ක එකතු වෙන්නේ හරි ආදරණීය කෙනෙක්. ඔහු ජීවිතේ මේ තාක් අපු ගමන් මඟ ගැන කතා කරන්න තමයි අපි මේ සූදානම් වෙන්නේ. ඉතින් අපිත් එක්ක එකතු වෙනවා දේශීය ආහාර ගවේෂක වෘත්තීය සූපවේදී සංගමේ නිර්මාතෘ දේශමාන්‍ය ප්‍රවීණ සූපවේදී දිල්රුක්ෂාන් දාබරේ මහත්මයා ආදරෙන් පිළිගන්නවා. අයබෝවන් සත්සවනේ. ටිකක් දිග නමක් ටිකක් දිග පැහැදිලි කිරීමක්. එතකොට මේ ඒ හින්දාම මට මුලින්ම අහන්න හිතුණා මේ දේශීය ආහාර ගවේෂක. මේක ටිකක් ලේසි පහසු නමක් නෙමෙයි, නමකට හඳුන්වන කෑල්ලකුත් නෙමෙයි. ඉතින් තමයි මේකෙම පටන් ගමු. මොකද්ද දේශීය ආහාර ගවේෂක කියන්නේ? ඔව්, විශේෂයෙන්ම දේශීය ආහාර ගවේෂක කියන ලංකාවේ තියෙන ආහාර වර්ග. ඉතින් අපි ගත්තොත් එහෙම පැල ඇටි ගත්තොත් එහෙම අපි කියමුකෝ කොළ පලා වර්ග ගත්තොත් එහෙම විශාල සංඛ්‍යාවක් තියෙනවා. ඉතින් මම සූපවේදියෙක් වශයෙන් හිතුවා ගොඩක් වෙලාවට මේ දේවල් එකතු කරන්න. මේ දේවල් මොනවද? අපි කියමුකෝ බෙහෙත් නිදි කුඹ තියෙනවා. ඒ වගේ වර්ග ගොඩාක් තියෙන මේ කන්න පුළුවන්. බෙහෙත් නිදි කුඹ කන්න පුළුවන්. කන්න පුළුවන්. ඒවා ඇස් වලට ගොඩක් හොඳයි. ඉතින් මොකද විශේෂයෙන්ම වෙද මහතුරුත් එක්ක එකතු වෙලා මේ දේවල් කොහොමද? ඒ වගේම තමයි මම ආයුර්වේද දෙපාර්තමේන්තුවත් එක්ක එකතු වෙලා මේ දේවල් හොයලා ඒ වගේ දේවල් වලදී අපේ කියන්නේ දැනට තියෙන දේවල් කොහොමද හරියාකාරව මේවා තියාගන්නෙත්, ඒ වගේම තමයි අපේ මේ කෑම වර්ග කොහොමද ලෝකෙට දෙන්නෙත්. ඉතින් හැම දෙයක්ම සමහරක් වෙලාවට අපි කොස් ගත්තොත්, ඒ වගේම පොලොස් ගත්තොත්, එතකොට කිරි පොලොස් කියන්නේ පොඩිම ගෙඩිය. ඉතින් ඒ වගේ දේවල් වලට වරක හැම දෙයක්ම හෙර්ලි කියන්නේ මොනවටද කියන්නේ. ඉතින් ඒ වගේ දේශීය ආහාර ගත්තන් පස්සේ පැලෑටි වර්ග සාමාන්‍ය 175කට වැඩිය තියෙන පලා වර්ග. ඉතින් ගොඩක් වෙලාවට දරුවෝ කෝප්පකොළ ඒ වගේ දේවල් කන්නේ නැහැ. ඉතින් අඟුරු කොළවත් කනවා අඩුයි. ඉතින් ඒවා ගොඩාක් ඇඟට ශරීරයට ගුණයි. ඉතින් ඒක හින්දා ওই පැත්තත් එක්ක මම හිතුවා මෙන්න දේශීය දේවල් ගොඩක් හොයලා ඉවරලා සූපවේදියෙක් වශයෙන් මොකද අපි ලෝකෙට යනකොට අපිට ඕන වෙලා තියෙනවා මේ රටවල් වල කන්නේ එකම ආවේනික කෑම. අපි ඉන්දියාවට ගියොත් කන්නේ තෝසේ වඩේ ওই ටික තමයි. ඉතින් මට ඕන වෙලා තිබ්බා අපේ රටේ මෙච්චර වැවෙන භෝග වර්ග ගොඩක් තියෙනවා නම් අපි කොහොමද මේක සංරක්ෂණය කරලා මේකෙන් අලුත් කෑම හදලා අපේ මතු පරපුරටත් දායාද කරලා ලෝකෙට ගෙනියන්නේ කියලා. ওই විදිහට තමයි දේශීය ආහාර ගවේෂක කියන්නේ මොකද්ද? මොකද්ද මෙතුමාගේ කාර්යභාරය කියන එක පැහැදිලිව හඳුනාගත්තේ. දැන් ඒ වගේ තමයි මම මෙහෙම අහන්නම්කෝ. දැන් සූපවේදියෙක් කිව්වට පස්සේ මේක දැන් සාමාන්‍යයෙන් අපි පුංචි කාලේ ළමෙක්ගෙන් ඇහුවට පස්සේ ලොකු වෙලා කවුද වෙන්නේ කියලා සූපවේදියෙක් කියලා කියන වචනේ එනවා හරි අඩුයිනේ. ඒකට හැබැයි අපි මුලින්ම දකින්නේ මේ සූපවේදියා කියලා අපේ අම්මව. අම්මව තමයි ගෙදර දකින්නේ. අම්මා කෑම උයනවා. එයා එක එක දේවල් මේ කෑම උයන රස කරන්න පාවිච්චි කරනවා. එතනින් තමයි අපි මේක දකින්නේ. ඊට පස්සේ ඕක ඔයාට හිතෙන්නේ. කියන්නේ මම සූපවේදියෙක් වෙන්න ඕනේ. මම ආහාර ගවේෂණය කරන්න ඕනේ. මොනවද ආහාරයට ගන්න පුළුවන්, රස වැඩි කරගන්න පුළුවන්, ආයුර්වේද වටිනාකමක් තියෙන මොනවද ආහාර කියලා ඔයා හොයන්න පටන් ගන්නවා. මේකට කැමැත්තක් එන්නේ වයස කීයෙන් වගේද? සාමාන්‍යයෙන් වයස දැන් පොඩි කාලෙම කැමැත්තක් තිබ්බ. හැබැයි සූපවේදී කියන වචනයක් ලංකාවට බිහිවුනේ මේ මෑත කාලේ. ෂෙෆ් කියන වචනයත් ලංකාවට බිහිවුනේ මේ මෑත කාලේදී. ඒ වගේම තමයි කෝකියෝ කියන වචනේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ කෝකියෝ බාස් කියන වචනේ තමයි අපේ පරම්පරාවේ ඉතිහාසය නම් ආවේ. ඉතින් නමුත් මට උයන්න අදහසක් තිබ්බේ නෑ හෝටලයකට ගිහිල්ලා. නමුත් මොනහරි දෙයක් කරාට පස්සේ ඒකේ ක්‍රෙඩිට් එක, ඒ කියන්නේ හොඳයි කියන එක තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ අපි තේ එකක් හැදුවත් සමහරක් වෙලාවට ෂා හොඳයිනේ කියන වචන තමයි රසයිනේ. එතකොට ගෙදර මිරිස් ගලේ මිරිස් සම්බරලා මිරිස් ටික ගන්නකොට ඒ කියන්නේ දැන් බ්ලෙන්ඩර්ස් පාවිච්චි කරලා තමයි මිරිස් ඔක්කොම වැඩ කරගන්නේ. ඉස්සර අම්මලා ආච්චිලා ගලේ අඹරනවා වතුර ටික දාලා අඹරනවා. මොකද රසයේ වෙනස? ඒක තමයි මම ගොඩක් වෙලාවට හිතන දේ තමයි රසයේ වෙනස කියන්නේ. දැන් තියෙන මිරිස් හොඳයි. නමුත් ඉස්සර ඉතින් ගෙවල් වලම හදලා වේලලා ඒ දේවල් කරනවා. ඒ වගේම තමයි ඒ ප්‍රමිතියට අඹරනවා. එතකොට ඒ වගේම තමයි අත්ගුණෙත් තියෙනවා. ආශාවක් තියෙනවා. ඒකත් එක්ක තමයි ඔය කියන්නේ චෙෆ්ට නම් අත්ගුණේ අනිවාර්යෙන්ම ඇති.
ඔව් සූපවේදියෙක් කියන්නේ විශේෂයෙන්ම දැන් අපි හිතන ඔබ නිවේදිකාවක්. ඉතින් ඔබතුමියට ඒ පැත්තෙන් ලොකු අත්දැකීම් තියෙනවා. ඒතර සූපවේදියෙක් කිව්වම දෙයියෝ දෙන දෙයක් වශයෙන් මේ සබහ ධර්මයේ දෙන දෙයක් වශයෙන් අපි කෑම උයන මිනිස්සු වශයෙන් මම හිතනවා ලෝකෙට මට දෙයක් දෙන්නත් ඒ වගේම තමයි හරියාකාරව ඒ කෑම ටික වසවිසෙන් තොරව දෙන්නත් මට ලැබුණු වරම. ඒ කියන්නේ මේකෙන් තමයි මට මගේ ජීවන චක්‍රය හරියාකාරව ගෙනියන්න පුළුවන්. දැන් ඔන්න ওই විදිහට මම චෙෆ් කෙනෙක් වෙනවා. මට මෙහෙම දේවල් කරන්න ඕනේ කියලා ආසාව ආවට පස්සේ ඒ හීනේ බලාපොරොත්තු ඒ ආසාව ඉෂ්ට කරගන්න ඒ ඔස්සේ යනවා. එතකොට දැන් ගෙදර ඉන්නේ කවුද? ඔව් ගෙදර මෙහෙමයි දැන් ගෙදර මගේ බිරිඳ ඉන්නවා. ඉතින් දරුවෝ පිටරට. ඉතින් ඒකත් එක්කම ජීවිතේ පුංචි කාලේ ගෙදර වාට මේකට උදව්වක් උනේ කවුද? මෙහෙමයි උදව්වක් වෙන්න කෙනෙක් නැහැ. මගේ ගම මාතර මම විශේෂයෙන්ම කියනවා මම දකුණු කෙනෙක්. මක්කටයි බය වෙන්නේ නේද? ඉතින් ඒ වගේ දකුණේ කෙනෙක් ඒ වගේම තමයි මම දේවුන්දර තමයි හිටියේ. ඉතින් මගේ ගොඩක් වෙලාවට මගේ ආච්චිත් එක්ක හිටියා. ඉතින් මේකෙදි අපි පොඩි කාලේ ඉඳන්ම දකිනවා දැන් අපි බලමාළු ඔය ඇටවල්ලු ඒ වගේ මාළු තමයි ගෙදරට ගේන්නේ. ඉතින් ගොඩක් දේවුන්දර කිව්වම මාළු ව්‍යාපාරිකයෝ තමයි ඉන්නේ. ඉතින් මාළු ව්‍යාපාරිකයෝ වුණාට අපි මාළු ව්‍යාපාරිකයෝ නෙමෙයි. ඉතින් දැලක් හැද්දම මාළු දෙන්නෙක් දෙනවා. ඒ මාළු දෙන්න අපේ ගෙවල් වලට ගේනකොට ඉතින් ඒක මුහුදු වතුරෙන්ම තමයි බලමාළු හොදන්නේ. හොදලා ඉවරලා කපලා ඉවරලා අර ඇතිලියට දාලා ලුණු ගම්මිරිස් ගොරකා ඒ ටික දාලා ඉවරලා අපි හදනවා ඇඹුල් තියල්. ඇඹුල් තියල් හදනකොට මේ දැන් වගේ ඇඹුල් තියල් නෙමෙයි. රාත්‍රී කාලයේදී සාමාන්‍යයෙන් දර ටික පත්තු වෙලා ඉවර වෙනවනේ. ගෙයි ලිප නිවෙන්න ඕන වෙලාවක් තියෙනවා. ඒ නිවෙන්න ඕනට අඟුරු තියෙනවා. අඟුරු වලට තමයි අර බලමාළු එක වතුර යාන්තම් තියලා කියද්දිත් නිකන් රස දැනෙනවා වගේ මට. දාලා ඉවර වෙලා උඩ පොල් කටු දෙකක් එහෙම අපි කියමුකෝ පියන උඩ මැටි පියන උඩ පොල් කටු දෙකක් තියෙනවා. එතකොට තමයි ඒක පදම වෙන්නේ සතියක් දෙකක් තියාගෙන. අන්න ඕවා මම දකින්න පොඩි කාලේ. ඉතින් ওই ජීවිතෙත් එක්ක පටන් ගත්ත ජීවිතේ ඉතින් හරි කටුක ජීවිතයක්. නමුත් ඉතින් මේ කටුක ජීවිතේ ගෙදර පෙන්නුවේ නෑ මට. ඉතින් අපේ ඊට පස්සේ ගොඩක් වෙලාවට මගේ අම්මට රැකියාවක් නෑ. ඊට පස්සේ කොළඹට ආවා. කොළඹට චෙෆ් කෙනෙක් වෙන්න ඕන කියලා හිතලමද කොළඹට එන්නේ? නෑ මම අවුරුදු 5 වගේ තමයි කොළඹට එන්නේ. ෂෙෆ් කෙනෙක් නෙමෙයි කියන්නේ ගම මොකද්ද කියලාවත් හරියට දන්නේ නෑනේ. එතකොට කියන්නේ අපි හැමදාම උදේට නැගිට්ටොත් එහෙම දුවලා ගිහිල්ලා කුඹුරකට යනවා. කුඹුරට ගිහිල්ලා කුඹුර අහන්නවත් කුඹුර ගොයක් මේව කරනවත් නෙමෙයි. කුරුල්ලු එලවන්න. ඒ අර දොළවල් වල නාන්න. කජු කඩන්න. මගේ අක්කලා මාතරේ ඉන්නේ. මගේ අක්කලා කියන්නේ මගේ නැන්දාගේ දුවලා ඒ ඔක්කොම එකතු වෙනවා. ඉතින් අපි කජු කඩනවා, ඒක කඩ පැලමද කනවා. ඔය වගේ දේවල් තමයි කරේ. ඉතින් මට මතකයි සංචාරකයෝ සමහරක් වෙලාවට ඇවිල්ලා දැන් ලංකාවේ දැන් වගේ නෙමෙයි ඉස්සර සංචාරකයෝ ඇවිල්ලා කුඹුරු බලනවා. බලනකොට අපි එතනට දුවගෙන යනවා. කොට කලසම ගහගෙන චූටියට දුවගෙන ගියාම පොඩි පැන්සලක් ඉරේසරයක් ඔය මොන හරි චොක්ලට් එකක් ඒගොල්ලන් දෙනවා. ඉස්සර ඉතින් එතකොට ඒ වගේ ඉඳෙද්දි මම ඉතින් අම්මත් එක්ක යන තැන යන්න ඕනේ. ඉතින් මගේ තාත්තා කොළඹ ඉපදුනේ. ඉතින් ඊට පස්සේ මම ගිහිල්ලා ඉවරලා ඉතින් කටුක ජීවිතයක් ගත කරා කියන තාත්තගේ අම්මගේ මේ සම්බන්ධය ලොකු කාලයක් තිබ්බේ නැහැ. එතකොට අපිව පෝෂණය කරන්න ඕනේ අම්මා. ඉතින් අම්මට ලොකු හයියක් තිබ්බා අයියා මාව බලා ගන්න. එතකොට ඒකෙන් හින්දා තමයි මම කොළඹට ගියන් පස්සේ මම හරි දඟයි. ඒ කියන්නේ ගස් මම පුරුදුනේ මෙහි ගස් නැගලා ඒ වගේ දේවල් නේ ගොඩක්. කජු ගහේ ගත්තත් කජු ගහේ මුදුරනට නගිනවා. ඒ කියන්නේ මගේ ටාගට් එකක් තිබ්බා පොඩි කාලෙත් හොඳම කජු පුහුලම ක්වොලිටිම කජු පුහුලම මම කඩන්නේ. කවුරුත් නගින්න ඉස්සෙල්ලා මම ගන්නවා. එතකොට අඹ ගෙඩියක් දැක්කොත් එහෙම අඹ පොකුරක් තියෙනකොට ඒකේ පැහිච්චම ගෙඩියට මම ගලක් ගහලා හරි කඩනවා. ඒ කියන්නේ සොඳුරු අතීතයත් එක්ක මම කොළඹට ආව අවුරුදු 8 දී 9 දී. එතකොට මම පාසල් ගියේ කොළඹ ඉසිපතන විද්‍යාලයට. ඒකෙදී අම්මා අපිට පොඩි ගෙයක් තිබ්බා. ඒ ගෙදර කොළඹ කියන්නේ කිරුළපනේ ගෙයක් තිබ්බා. ඒ ගෙදරදී මම විශේෂයෙන්ම ඉතින් දඟයිනේ. දඟේදී සෙල්ලම් කරනවා. ඕවා තමයි කරන්නේ. පාසල් යන්න ලොකු කැමැත්තක් තිබ්බේ නැහැ. හැබැයි යනවා. පාසල් ගියන් පස්සේ ගිහිල්ලා ඇවිල්ලා ගෙදර ඇවිල්ලා ඉවරලා කෑම කනකොට ඉතින් අම්මා කාගේ හරි ගේක වැඩ කරලා තමයි
අපිට කෑම අරන් ඉන්න. ඉතින් එතකොට දැන් කාලේ වගේ නෙමෙයි ඉස්සර කාලේට පොඩ්ඩක් අර හාමු ලෙවල් එකේ කට්ටිය ගොඩක් වැඩි පොෂ් ගෙවල් වල. සමහරක් වෙලාවට අපිට හරි මම එදා හිතනවා දැන් කහබත් ටිකක් හරි බුරියානි ටිකක් හරි මොන හරිම තිබ්බොත් අපිට මේ සම්පූර්ණ එකක් දෙන්නේ නැහැ. ඒ කාලා ඉතුරු වෙන එක තමයි අපිට ලැබෙන්නේ. මේ දැන් වගේ අපි හිතනවා දැන් ඉන්න පරපුර මේ අලුත් ජෙනරේෂන් එක විශේෂයෙන්ම මේ අපි ගෙදර ඉන්න එක්කෙනාට වැඩ කරන එක්කෙනාට තමයි ඉස්සල්ලාම පොඩි සැලකීමක් තියෙන්නේ. ඉස්සර එහෙම නැහැ. ඉස්සර එහෙම කාලා ඉතුරු වෙන එකේ අර කන තැනක ඉන්නවත් බෑ. ඉන්නවත් බෑ. ඉතින් අර බේබිලා කියන කොටසක් නේ ඉස්සර හිටියේ. ඉතින් ඒ විදිහට තමයි අපි ජීවත් වුනේ. අපි මොකද අම්මගේ අතින් කනකොට ඒ බත් කට වුණත් අපිට කවදාකවත් රස නැති වුණේ නැහැ. ඒ වගේම තමයි අම්මා අපි දවල්ට ඇවිල්ලා කවනකොට වුණත් අපි ඉතින් සාමාන්‍යයෙන් මීටර 100ක් විතර දුවනවා අම්මත් එක්ක. අම්මත් දුවනවා අපිත් දුවනවා. බලෙන් කවන්නේ. බලෙන් කවන්නේ. එහෙමනේ. ඉතින් පාසල් ජීවිතේත් ඉතින් හරි ආසාවක් තිබෙන්නේ නැහැ යන්න. මොකද හැම දැන් ඉන්න ගුරුවරු අතර ඇත්තටම දැන් ඉන්න ගුරුවරු ගොඩාක් ළමයින්ට ගොඩාක් හිතනවා තව එකක් තමයි ඔවුන් උගන්වනවත් එක්ක ඉස්සර හිටපු ගුරුවරු ඊට වඩා හිතනවා ඒ වගේම තමයි ටිකක් සැරයි ඉස්සර කොයි වෙලෙත් ගුටි දැන් ගුටි කන්න වෙනවා ඒකේ හින්දා තමයි මම විශේෂයෙන්ම ඉස්පාසල් යන්න බයයි මොකද ගෙදර වැඩ දෙනවා ඉතින් වැඩ කරගෙන ඉන්න දෙනවා ඒ වගේ දේවල් ඉතින් පාසලට ඇතුල් වෙනකොට ගේට්ටුවෙන් ඇතුල් වෙනකොට සිකියුරිටි එකේ ඉඳන් ඉස්සර සිකියුරිටි කියන එකක් නැහැ. ඉස්සර තිබ්බේ මේ ඔය අපේ මාමා කෙනෙක් කවුරුර තමයි ඉන්නේ. ඉතින් ඉස්කෝලේ එක අපි ගේට්ටුවෙන් ඇතුළට යනකොට ගේට්ටුවේ ඉන්න මාමා තමයි ඉන්නේ. මාමා ඉතින් අර කියන්නේ කාකි කබායත් ඇඳගෙන ඉන්නේ. එතකොට අපි එතන ඉඳන් බයයි ඇතුළට එන්න. එතන ඉඳන් එතනට ගියන් පස්සේ ඉස්සර තියෙන බීම ಜಾති වල සුවඳ ඉස්සර තියෙන බිස්කට් වල සුවඳ පන්තිය ගාවට යනකොට අපිට තේරෙනවා මම අද ගෙදර වැඩ කරලා නැහැ. අද මම මේ ඉස්සෙනකොට බයිනවා. බිස්සෙන්ටත් තොරවගෙන. හැබැයි මිස් රෝගෙන ආවට ගොඩක් වෙලාවට අවසානයේ ගහනවා. ඉතින් එයාට ඇති වෙනකන් ගහලා ඉවරලා එයාගේ බත් එක තමයි සමහරක් වෙලාවට මට දෙන්නේ කන්න. කියන්නේ දඩුවම් කරන්නේ මේ තරහකට නෙමෙයි ගුරුවරු දරුවන්ට දඩුවම් කරන්නේ හරි ආදරයට හදාගන්න. සමහර වෙලාවට ගුරුවරුන්ට දෙමව්පියන්ට දරුවන්ගේ අනාගතේ පේනවා පුංචි කාලේ. එතකොට එක්තරා වයස සීමාවකදී චෙෆ්ගේ තාත්තා වෙන්නෙත් අම්මා වෙන්නෙත් අම්මම තමයි. ජීවිතේ බර කරට අරගෙන අම්මා කරපු කැපකිරීම චුට්ටක් කල්පනා කරලා බලනකොට කොච්චරද නේද? එතකොට අම්මා කෙනෙක් හරි කැමතියි දරුවෙක්ට හොඳම දේ දෙන්න. කෑමක් වුණත් එහෙමයි. සමහර වෙලාවට චෙෆ්ට ඒ කෑම එක අරගෙන අම්මා එන්නේ අම්මා නොකා වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්. එතකොට දැන් චෙෆ් රසට උයනවා කෑම උයනවා. දැන් අම්මට මොන වගේ සතුටක්ද තියෙන්නේ? ඔව් දැන් විශේෂයෙන්ම දැන් අම්මට මගේ අතින් කන්න ලැබුණේ නැහැ. හේතුව තමයි දැන් අවුරුදු 8ක් විතර වෙනවා මගෙන් එයා මේ ලෝකෙන් ගිහිල්ලා. ඉතින් විශේෂයෙන්ම අම්මා කියන චරිතයේ ආදරය ඇති වුණෙත් ඊට පස්සේ. මොකද අම්මා ලංකාවේ හිටියේ නැහැ ගොඩක් අවුරුදු 48ක්ම හිටියේ පිටරට. අපි වෙනුවෙන් කොහේ හරි මම ඉසිපතන විද්‍යාලයේ ක්‍රීඩා කරා රග ක්‍රීඩාව කරා. ක්‍රීඩාව කරනකොට සමහරකට සපත් දෙකක් නෑ ගන්න. එතකොට ඒ රටවල් වල ලේ දුන්නම මුදල් දෙනවා. ඒ තියෙන පොඩි කැබින් තියෙනවා ලේ දෙන්න තියෙන. ඉතින් ඒ වෙයි ලේ දුන්නම එයාට ඒ මුදල් දෙනවා. ඒ මුදල් වලින් මට සපත්තු අරන් දීපු කාලයක් තිබ්බා. ඉතින් ඊට පස්සේ ජීවිතේ එයා රට ගියන් පස්සේ හරි දුකයි. දුක කියන්නේ ඒක දරා ගන්න මම ලියුම් ලියනවා. එයාට අම්මට ලියුම්ද යවන්නේ? ඔව් ඉස්සර ෆෝන්ස් නැහැනේ. එතකොට ලියුම් තමයි තියෙන්නේ. ඉතින් ලියුම් ඒ ලියුම හම්බ වෙන්නත් සෑහෙන කාලයක් යනවා. කාලයක් යනවා. මොකද මම ලොකම්මලා ගෙදර හිටියේ. ලොකම් මට ආදරෙන් සැලකුවා. ඒ වගේම තමයි මේ වෙලේ මතක් කරන්න ඕනේ. මගේ ලොකම්මගේ පුතු තුන්දෙනා අයියලා තුන්දෙනා. ඉතින් අර ඒ ගෙදර පිරිමි ළමයි හිටියේ. ඉතින් අර පිරිමි ආණ්ඩුවක් තමයි තිබ්බේ. හරි කිසිම අර චන්ඩි ටිකක් වගේ ඉන්නේ නැති. ඔව්. ඒ කියන්නේ මට වඩා අවුරුදු ඔක්කොම අවුරුදු 12 15 වැඩිමල් අය. ඒතර මම තමයි පොඩිමෙක් කියලා. එතකොට මගේ ආච්චිත් එහෙ හිටියා. ඉතින් අම්මට ලියුමක් යවනකොට ලියුම බලලා ලොකම්ම. බල්ලි වල ඒකේ ලොකම්මට මොකක් හරි අඩංගු දෙයක් තිබ්බනම් ලියුම රිජෙක්ට්. යවන්නේ නැහැ. ඉතින් ඔය යගේ ප්‍රශ්නක් තිබ්බා. ඉතින් මට අද ගැහුවා. මට බෑන්නා. ඔය කියලා ලියුම ලියනකොට ඉතින් යවන්න බෑනේ. ඉතින් ඔය යගේ ප්‍රශ්න තිබ්බා. ඉතින් නමුත් මම හරි වෛරකින් හිටියේ. ඉතින් අම්මා
පිටරට ගියා ගිහිල්ලා ඒ ආදරේ නැති වෙච්ච හින්දා. ආදරේ නැති වෙච්ච හින්දාත් වගේම දැන් අපි ඕනම දෙයක් මට මගේ අම්මා එවන දෙයක් තනියෙන් කන්න කැමති පොඩි කාලේ. මම මේක කනවා. මේක මගේ. මගේ අම්මා. නමුත් ඒ මට පුරුදු කරලා තිබ්බ අපේ ගෙදර මේ ලොකෝමලේ ගෙදර මේ ඇපල් ගෙඩියක් වුණත් 6ට කපන්න ඕනේ ගෙදර පවුලේ ඉන්න කට්ටිය. පුරුද්දක් වුණාට එදා මම දැනගෙන හිටියේ නෑ. මට ඕනේ මගේ අම්මා නෙවෙයි. ඔව්. ඒක 6ට කපලා මගේ අම්මා වන්නේ මට. ඒක තමයි මගේ හිතේ තිබ්බේ. ඉතින් සමහරක් වෙලාවට මගේ වයසත් එක්ක දැන් ඇත්තටම මම වැරදි කියලා හිතෙනවා. නමුත් පොඩි කාලේ එහෙම තමයි ජීවිතේ. එතකොට කොහෙට යනවා නම් අපිට නැහැ මේකක් කියන්නේ අම්මා තාත්තා ඉන්න කවුරුත් නැහැ. ඉතින් ඉස්කෝලේ සමහරක් වෙලාවට මීටින්ස් තියෙනවා. ඒතකොට එක එක දේවල් වලට යනවා. මේ වගේ වෙලාවට මොකද හිතෙන්නේ? කියන්නේ ජයග්‍රහණයකදී අම්මා ළඟ ඉඳලා මට මේක අගය කිරීමකට මාව ලක් වෙනවා නම් මට මේ සහතිකයේ සම්මානේ අම්මා ඉස්සරහා හම්බෙනවා ඒත් මගේ අම්මයි තාත්තයි නෑනේ කියලා හිතෙන තැන්වලදී අපි ගොඩක් සංවේදී වෙනවා. මෙයා හිටියානම් කොච්චර සතුටුද? දැන් මං උනත් චෙෆ්ගෙන් අහද්දි අම්මා දැන් කොච්චර සතුටු වෙනවද කියලා. එතකොට එතන ගොඩක් අපිට මග ඇරිලාද මොකද්ද ඒක හැංගෙද්ද? එතනදී හැංගීම කියන්නේ මම ගොඩාක්ම සතුටු වුණා අම්මයි තාත්තයි එහෙම නැති වුණ එක හොඳයි කියලා. මොකද හැමදාම සහතිකයක් දෙන්න නෙමෙයි එන්නේ කියන්නේ. එක රණ්ඩුවක් බේරන්න, එක ප්‍රශ්නයක් බේරන්න. ඔය වගේ සමහරක් වෙලාවට සමහරක් අම්මලා එක්කන් ගිහිල්ලා තියෙනවා. හරි? ඉතින් එතකොට මොකද සහතිකයක් දෙනවයි කියන්නේ මට හරි පුදුමයි. ඔව්. එතකොට රණ්ඩුනේ. ඔව්. කොයි ඉස්සර ඉතින් 725 කියන්නේ ලොකු දෙයක්. 1988 87 කාලේ 725ක් කියන්නේ ලොකු දෙයක්. ඒකින්ද සමහරක් වෙලාවට දැන් මම අද මෙහෙම හිටියට එදා ළමයි එක ගහ ගන්නවා. කෑම කවුරු හරි කට්ටියක් එකතු වෙලා කෑම ටික එහා පැත්තේ කට්ටිය ලැබ් එකකට ගියාම අපි ඒ කෑම ටික කනවා. ඒක හිතුවේ නෑ මේ කෑම වලට ආස හින්දාද චෙෆ් කෙනෙක් වෙන්න හිතුනේ කියලාත් මට අහන්න හිතෙනවා. මෙහෙමයි කෑම ටික එකතු කරලා ඉවර වෙලා මම විශේෂයෙන් මේ කෑම ටික දෙනවා මේ කට්ටිය බෙදාගෙන කනවා. ඉතින් ඔයගේ ප්‍රශ්නත් එක්ක තමයි මගේ ජීවිතේ ගොඩක් වෙලාවට අර O level වෙනකන් ඔන්න ඔය විදිහට තමයි ගෙවුනේ. ඉතින් O level ගෙවෙනකොට තමයි මට හිතුනේ දැන් විභාගයක් එනව නේද කියලා. ඒතර ප්‍රශ්නයක් තියෙනවා. මොකද මගේ ආච්චි අසනීප වෙලා හිටියා. මම පවුලේ බාලයා මගේ ලොකු අම්මලා ගෙදර. එතකොට මම තේ හදන්න ඕනේ. උදේ නැගිටින්න ඕනේ. විශේෂයෙන්ම ආච්චිගේ වැඩ කටයුතු මගේ ලොකු අම්මගේ අයියලා ටික. ඔව් අයියලා ටිකයි කරන්න ඕනේ. එතකොට මට තමයි වැඩිපුර මොකද ආච්චි අංශභාග රෝගයක් වශයෙන් හිටියා. ඉතින් සෑහෙන කාලයක්. ඉතින් ඒ වෙයි එයාගේ ගොඩක් වෙලාවට ආවෙත ඒකම් කරේ මම. ඉතින් ඒකේ සතුටකුත් නෙමෙයි දුකකුත් නෙමෙයි. හැබැයි කරන්න ඕනේනේ. ඔව්. ජීවිතේ සමහර දේවල් තියෙනවානේ අපි හේතුවක් නැති වුණාට අපි මේ දේවල් කරන්නේ ජීවිතේ වගකීම් තියෙනවා අපිටනේ. ඒතකොට මම මොකක් හරි වැඩක් කරද්දිත් ඒ වැඩක් කරනකොට කනකොට වුණත් මට කෑ ගහනකොට මම දන්නවා මොකක් හරි ප්‍රශ්නයක්. එතකොට මම මුත්‍රා අයින් කරනවද මොනවාද අයින් කරන්නේ කෑම එක කොහොමද මං කනවද කියලා මම බලන්න බෑ. ඒකට මම යන්න ඕනේ. ගිහිල්ලා. ඉතින් ඒකත් එක්ක අර මගේ පරිසරයේ අයියලත් එක්ක ඒ වුණාට මට ඉගෙනීමේ පරිසරයක් තිබ්බේ නැහැ. හැබැයි මම හිතනවා හැමතිස්සෙම මම තරඟ වලට ඉදිරිපත් වුණා. ඔය මුතුහර වගේ වැඩසටහන් වලට ඉදිරිපත් වුණා. මං ඉදිරිපත් වුණා. හැම දෙයකටම ඉදිරිපත් වුණා බැරි වුණා. දැන් මේ මට අහන්න දෙයක් තියෙනවා. දැන් ඔය කාල සීමාවේ O level තියෙනවා. මෙහෙම විභාගයක් තියෙනවා කියලා අමතක වෙලානේ මතක් වෙන්නේ. O level result කොහමද? ඔව් විශේෂයෙන්ම O level තියෙනවා කියලා දැන් අරගෙන පාඩම් කරනකොට උනත් තව 7 උදේ පාන්දර 4:00ට නැගිටලා පාඩම් කරනවා. පාඩම් කරලා ඉවරලා ඉස්කෝලේ ඇවිල්ලා O level වලට O level ඒ ටිකට යන්න වෙනවා. නමුත් ඉස්කෝලේ ගියත් අඩුයි. මොකද අපිට වැල්වත්ත මුහුද ළඟ හින්දා ඉතින් කට්ටියක් ඉන්නවා එහෙම කරන්නේ නැති කෙලින්ම වැල්වත්ත මුහුදේ නාන්න යනවා. ඒ වගේ දේවල් තමයි කරන්නේ. ඉතින් O level වලට ගියන් පස්සේ වෙනම අර හොඳට ඉගෙන ගන්න බ්‍රයිට් කේස් ටිකක් ඉන්නවා. ඒගොල්ලන් ඒ ටික කරගෙන යනවා. අර මධ්‍යස්ථ කට්ටියක් ඉන්නවා. ඒ ටික කරගෙන යනවා. මමයි තව කණ්ඩායමක් ඉන්නවා. අපි සාමාන්‍යයෙන් ඉතින් දන්නේ නැහැනේ සබ්ජෙක්ට් එක. සබ්ජෙක්ට් එකක් දන්නේ නැහැ. මොනවද උගන්වන්නේ කියලා දන්නේ නැහැ. ඔහේ ඉන්නවා. ඉතින් මම ඉස්සර ඉතින් 725 මං කිව්වේ හොඳයි කියලා. මං ඉතින් ඊට පස්සේ ඔය ඩෙස් එක උඩ තියාගෙන 725 කර හිමින් උඩට දානවා. බිම වැටෙනවා නෝනාද පොල්ලද කියලා බලනවා ටක් ගාලා ගහනවා ඉර. ඒ වගේ තමයි මේ මම ඕලේ උත්තර දුන්නා. ඉතින් විශේෂයෙන්ම ඒ වගේම තමයි මේ
අවසානයේ රිසල්ට් ෂීට් එක එනකොට ඔක එන්නේ නැහනේ බිත්තියේ දානවා ස්කෝල් බෝඩ් එකේ දානවා නෝටිස් බෝඩ් එකේ දානකොට ඉතින් ඉස්සර තිබ්බේ W නෙපි මං අර ඔයාගේ O level හින්දා තමයි මම W කිව්වේ F 8යි ඔක්කොම ෆේල්. ඔක්කොම ෆේල්. ඉතින් ගිහිල්ලා බලන්නත් බෑනේ මට වැරදිලාවක්වත් දන්නෙත් නැහැ කියලා හරියටම නම මගේ නම. ඉතින් ඒක තිබ්බා ඩිලුක්ෂාන් දාබරි කියලා. ඉතින් FF මේවට F මේවට F කියලා තිබ්බා. මට ඒකත් ලොකු දෙයක් නෑ. ලොකු දෙයක්. ඒ කියන්නේ ඔයාගේ අදහසක් තිබුණ නෑ නේ සම්බන්ධයෙන්. ඒක ලොකුවට මට මේ හොඳ රිසල්ට් එකක් අරගෙන මම මෙහෙම වෙනවා කියලා අදහසක් තිබුණ නැති හින්දා ඒක දැනුන්නේ නෑ. හැබැයි ඔයාගේ හිතේ තිබුණ වෙනම හීනයක්, වෙනම බලාපොරොත්තු. දවසින් දවස ඔයා නොදැනුවත්වම ඔයා මේ පැත්තට තමයි ගිහින් තියෙන්නේ. ඔයාට ජීවිතේ ලැබිලා තියෙන අත්දැකීම්, විඳින්න සිද්ධ වෙලා තියෙන දේවල් ඔක්කොම ඔයා නොදැනුවත්වම ඔයාගේ හීනෙට අරගෙන ගිහිල්ලා. එතකොට ඒ විදිහට ජීවිතේ ඔය අභියෝග හැම දෙයක් එක්කම සුදුසුකමක් හදා ගන්නවා. සාමාන්‍ය පෙළ කියන්නේ අපේ ජීවිතේ එක්තරා කඩයින් විභාගයක්. විභාගයේ අසමත් වෙන හැමෝම ජීවිතේ අසමත් වෙන්නේ නැහැ. එතකොට ඒ විදිහට ඔය ජීවිතේ ජය ගන්නවා. දැන් අද අපිත් එක්ක කතා බහට අපි අරගෙන ආවේ කටුමතින් ජීවිතේ එක්කම ජීවිතේ ජයග්‍රහණය ලැබලා තියෙන හින්දා. එතකොට ඒ විදිහට ඔයා කොහොමද ඔයාව හොයාගත්තේ මේ දේවලුත් එක්ක සමහර තැන්වල අපිට ප්‍රතික්ෂේප වෙන්න තියෙනවා. ඔයාට බෑ කියන තැන් රිජෙක්ට් වෙන්නේ නැති ඔයා ජීවිතේ. ඒ වගේ තැන්වල කොහොමද මුහුණ දුන්නේ? ඔව් එතනදී විශේෂත්වය තමයි අර O level කරනකොටත් O level එකේ O level වල ප්‍රශ්න වලට පැයක් එකමාරක් මම උත්තර දෙද්දි ඒ කියන්නේ උත්තර ලියද්දි සමහරකට ඉක්මනට ඉවර කරනවා. විනාඩි 45න් ඉවර කරලා එළියට යනවා. ඔව් එළියට ගිහිල්ලා ඉවර වෙලා එතකොට තිබ්බා මේ SAF ගේම් ලංකාවේ. SAF ගේම් වලට තිබ්බා මාච් ෆාස්ට් එකක්. මම ඒක ප්‍රැක්ටිස් වුණා ඉස්කෝලේ. ප්‍රැක්ටිස් වල මම එතනට ගියා. එතනට ගියාම සුගතදාස ස්ටේඩියම් එකේ තිබ්බේ කාලේ. එතනට ගියාම මට මාව හදිස්සියෙම ලීඩර් කෙනෙක් වුණා එතන. හදිස්සියෙම කවුරු හරි එන්නේ නැතුව පාසල් තිබ්බා 50ක් ඇවිල්ලා හිටියා. ඒක එකපාරම මාව වැටුණා ලීඩර් කෙනෙක් වශයෙන්. ඒ කියන්නේ කවුරුත් නැතුව, ඉන්න කෙනෙක් නැතුව හරි පුතා ඔයා සිංහ කොඩිය අරගෙන ඉස්සරහින් යන්න කිව්වා. මට එතකොට දැනුණ දෙයක් මේ මිනිස්සු බලාගෙන ඉන්නවා ජනාධිපති මං හිතන විදියට ජනාධිපතිතුමා ආර් ප්‍රේමදාස මැතිතුමා හිටියේ. මම ඉතින් ඉස්සරහින් ගියා අර ලීඩර් කෙනෙක් වශයෙන්. පොඩි ගැම්මක් ආවා. ඉතින් එතනදී මං කල්පනා කරා දැන් මේ ගැම්ම දිගටම ගෙනියන්න නම් ඉගෙන ගන්න ඕනේ. එතකොට ඉගෙන ගන්නත් ඕනේ, රස්තියාදු ගහන්නත් ඕනේ. ඔය රස්තියාදු ගහයිදී ඉගෙන ගන්නකොට මම පොඩ්ඩක් ඉගෙන ගත්තා. ඊට පස්සේ මම කොහොමද මේක කරන්නේ, කොයි විදිහට මේක ජය ගන්න කියලා මට දැන් හිතෙන්න පටන් ගත්තා. යාළුවා ළම එක්කත් මගේ දිහා බලන්නේ නැහැ, මොකද ඉගෙන ගන්න නැහැ රස්තියාදුකාරයෝනේ. ඒ හින්දායි මේ පොඩ්ඩක් හිතන්න හිතුවේ. ඒ ප්‍රශ්නත් තිබ්බා. ඔව්. එතකොට තව පාසලේ තිබ්බා ප්‍රෝග්‍රෑම් එකක්. ඒකෙත් ගෑනු ළමයි ඇවිල්ලා හිටියා, හැම ඉස්කෝලේම ගෑනු ළමයි ඇවිල්ලා හිටියා. ඒකෙදි ඒකට ප්‍රශ්නයක් ඇහුවා. ඉතින් ප්‍රශ්නයක් ඇහුවම මම ටක් ගාලා මට ගොඩක් උදව් කර ගුරුවරියෙක් හිටියා පිටිපස්සේ වෙන ඉස්කෝලේක. ඉතින් අර දඟලන හින්දා එයා චුට්ටක් කැමති වෙන්නේ නැති මේ කියලා මෙහෙම ඔයා යන්න කියලා කිව්වා. මම ගියා ඉස්සරහට ප්‍රශ්නෙට. එතකොට මම ස්ටේජ් එකට නැගලා ඇහුවේ සෙවන කියන්නේ මොකක්ද කියලා. ඒ කාලේ අර සෙවන කියන ඔය තිබ්බනේ concept එක. ඉතින් මම කිව්වා අපේ ජාතිය පහළ වුණු අලුත් concept එකක් එක්ක ඒ වගේම තමයි සෙවන කියන්නේ හිසට නිවස මේ සෙවනක් ඒ වගේ දෙයක් කියලා කියවුණා. ඒ කාලේ මට රුපියල් 500ක් ලැබුණා. ඒකට රුපියල් 500ක් කියන්නේ ඒ වෙලෙම ඇමතුම්. ඒ කාලේ විදියට රුපියල් 500ක් කියන්නේ ලොකු ගාණක්. ලොකු ගාණක්. ඉතින් ඒ කාලේ සම්පාකාර ඇමතුමා මං හිටියේ. එතුමා රුපියල් 500ක් දුන්නා. එතකොට තව ඉරේස කියලා ළමයකටත් හම්බුවා. එයා හිටියේ ලින්සේ. ඉතින් ওই ප්‍රශ්නත් එක්ක මම හිතුවා දැන් ටිකක් ඉගෙන ගන්න ඕනේ. මම දැන් එදා ඉස්කෝලේත් මම ලීඩර් කෙනෙක්. ගෑනු ළමයි ටිකක් වැඩිපුර බලනවා. ওই ප්‍රශ්න මෙහෙමනේ අර කොළු වයසත් එක්ක දැන් ඉන්න දරුවන්ටත් ඒක තමයි විශේෂම. නමුත් වයසට. ඉතින් නමුත් දැන් ඉන්න ළමයින්ට SMS එකක් ගහන්න පුළුවන්. අපි ලියුමක් ලියනකොට චිත්‍රය අඳින වෙන එක්කෙනෙක්ට දෙන්න ඕනේ. අකුරු ලියන්න වෙන එක්කෙනෙක්ට දෙන්න ඕනේ. කොලේ සෙන්ට් එකක් ගහන්න වෙන එක්කෙනෙක්ට දෙන්න ඕනේ. කොලේ පොතක් ගන්න. කොලේ නවන්න ඕනේ. ගෑනු ළමයා එනකන් සතියක් ඉන්න ඕනේ. ඒ කොහරි අර්ලිය ගහක් අස්සේ ගහන්න ඕනේ. ඒ ගෑනු ළමයා මා විතරයි ඒක දන්නේ. ඒක වෙන ගෑනු ළමෙක් ගත්තොත් මල කෙලියයි. ඔව්. සුන්දර කාලයක් තිබ්බා. ඒ ළමයි හැදුනේ එහෙමයි. දැන් දරුවෝ ඉතින් අර ජෙනරේෂන් දරුවන්ට බයින්න විදියක් නෑ. මේ දුරකථනයත් එක්ක අපි තාක්ෂණික ලෝකෙක ඉන්නේ නේද? ඒකෙන්ද එතනදී මම ඉන්නකොට දැන් O level වලට පාඩම් කරනකොට මට සල්ලි නෑ හෙට මෙහෙට යන්න. මම යනවා.
මම එතන රණ්ඩු වෙන්න ගියෙත් නැහැ. එහෙම සල්ලි වලට රණ්ඩු වෙන්න වැඩකුත් නැහැ කියලා. ඊට පස්සේ මට විශේෂ කෙනෙක් හම්බුණා. තිමති වීරරත්න මහතා හම්බුණා. ඉතින් එයාගේ එතකොට සංගීත ලොකු වයසක් නැහැ චූටි. සංගීත වීරරත්න. එතකොට මට ලයිට් අල්ලන්න තමයි හම්බුනේ. ඉතින් හෝටල් වලට මම ලයිට් අල්ලන්න ගියා. ඉතින් කෑම තියෙනවා. ඉතින් කෑමත් එක්ක විශේෂයෙන්ම මම ආස හිතුණා ඒවයි ලයිට් දැම්මම මෙතනට එන්න ඕනේ කියන එක. ඉතින් මගේ ටාගට් එකක් තිබ්බා O level කරා. එතකොට D1යි C4යි S2යි F1යි. මම ආර්ට් වලට F මොකද ආර්ට් මිස් මාත් එක්ක වැඩි කතා කරන්නේ මම විහිළු කරන හින්දා. ඒකින්ද ආර්ට් දන්නේ. ඒකින්ද මම කරපු දේ ඉගෙන ගන්න ඕනේ කියලා මම රාග ක්‍රීඩාවෙනුත් ඉදිරියට ගියා. ඊට පස්සේ මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍ය හැරුණා. මම හිතන්නේ ඒ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය තමයි අර පිටිපස්සෙන් හිටපු මිස් දඟ කරන ළමයාව ඉස්සරහට යවපු දවස. එදා තමයි වාට හිතුනේ ඒ දැනිච්ච ගැම්ම දිගටම තියාගන්න ඕනේ. තියාගන්න ඕනේ කියලා. තියාගන්නවත් නෙමෙයි. දැන් මම සමහරක් වෙලාවට කියනවනේ මම කතන්දරයක් නෙමෙයි ඔයගලන්ට කියන්නේ. විශේෂයෙන්ම හිතනවා එහෙම ගැම්ම තියාගන්න ඕනේ. ඒ ශක්තිය තියා නෑ. මේ සබහාදාමෙන් අපිට දෙනවා මෙන්න මේක කරන්න මේක කරන්න කියලා. ඒක අපි දන්නෙත් නෑ උදේ නැගිටිනකොට අපි කරනවා. එතකොට මම හිතනවා මම මෙහෙම කරනවා කියලා. කොච්චර කරත් මම දැන් හිතන දේ මට කරන්න බෑ. ඒක කට්ටක් කාලා තමයි කරන්න වෙන්නේ. අනිවාර්යෙන්. එතකොට තමයි ඒකේ වටිනාකමකුත් තියෙන්නේ. අනිවාර්යෙන්. ඒ වටිනාකම භුක්ති විඳින නිවි සැනසීලේ සතුටු වෙන්න දවසක මේ ලබන අත්දැකීම් තමයි ජීවිතේ පිටිවහරක් වෙන්නේ. එතකොට මේ හැමදේමත් එක්ක දැන් හරි මම දැන් චෙෆ් කෙනෙක් වෙනවා කියලා මේ ඉස්සරහට යනවා. එතකොට දැන් අපිට අභියෝග වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවනේ ජීවිතේ. කෑම හදනවා චෙෆ් කෙනෙක් වෙනකොට අර කෑම හදනවනේ කීක මං හරි ආසයි ඒකට. ළමයි ඔය චෙෆ් කෙනෙක් වෙන්න හොටෙල් ස්කූල් වල එහෙම යාලා කෑම හදනවා. ඒවා කාලා බලනවා. ඒ වගේ රස බලනවා. එතකොට මේ වගේ තැන්වලදී ප්‍රතික්ෂේප වීම එහෙම වෙලා නැද්ද? කෑම හදන්න පුළුවන් මේවා කටේ තියන්න බෑ කියනවනේ සමහර වෙලාවට උගන්වන ගුරුවරු අපිට එහෙම කියනවනේ. ඒ වගේ මට දැන් ඇති මං චෙෆ් කෙනෙක් වෙන හීනේ මෙතනින් අතාරිනවා. එහෙම හිතිලා නැද්ද? ඔව් සත්සර්ණි. විශේෂයෙන්ම ජීවිතේ එතන පටන් ගත්ත තැන. ඉතින් මම කිව්වනේ ඉස්සෙල්ලා මම අර ලයිට් අල්ලපු කෙනෙක් කියලා ඔය වෙඩින්ස් වලට ගිහිල්ලා. ඉතින් ඒ වගේම තමයි මට හිතුණා මේ හෝටලෙට මම කවදාද එනවයි කියලා. ඉතින් මං හිතුවේ නෑ මං හිතුවේ ලයිට් දාලා හරි ලස්සනට තියෙනකොට මේ මට එකලෙම ඉස්සරහින්ම යන්න පුළුවන් හෝටලේ වැඩ කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ මම ඉස්සරහට ගිහිල්ලා මේ ඇප්ලිකේෂන් එක මට ලියලා දුන්නේ මේ යාපනයේ කෙනෙක්. ඔව් පොලිසිය වැඩ කරේ මට ඒ කාලේ CV එක අපි හදලා දුන්නා. පොඩි CV එකක්. ඒකේ දාන දෙයක් නෑ. ඒක අරගෙන ගියා. ඒතකොට ස්පාසලුත් යනවා. ගිහිල්ලා ටිකක් යනවා ආයෙත් නවතිනවා. ක්‍රීඩා කරන ඒවට තමයි යන්නේ. ඉතින් ගියන් පස්සේ සිකියුරිටි එකෙන් කිව්වා පිටිපස්සෙන් යන්න කියලා. ඒ කියන්නේ හෝටලේ ඉස්සරහින් ඉන්ටර්විව් යන්න බෑනේ. ඒකින්ද පිටිපස්සට ගියාම ඉතින් ඒකෙදි දකින්න ඩස්බින් තියෙනවා ගොඩක් දේවල් ලස්සන නෑ. නමුත් පිරිසිදුකම තියෙනවා ලස්සන නෑ. ළමයි අඩු ඒ රැකියාව වලට මේ දැන් ඉස්සර එහෙම නෙමෙයි ගොඩක් ඉල්ලුම ලොකු ඉල්ලුමක් තිබ්බා. ඒකෙදි මොකද ටුවරිසම් හොඳටම තිබ්බ ලංකාවේ. ඒකින්ද මම ගිහිල්ලා දුන්නා. ඉතින් ආසදේ තමයි කන්න තියෙන හොඳට. ඒ කියන්නේ බුෆේ එකක් කියන්නේ මොකද්ද දන්නේ? අලා කාට් එකක් කියන්නේ මොකද්ද දන්නේ? එතකොට අපි ෆ්‍රෙන්ච් කුකින් කියන එක මුකුත් දන්නේ නැහැ. නමුත් ආසාවක් තිබ්බා. මොකද මම ඉස්සර කිව්වනේ මාතර ඉඳන් ඇවිල්ලා ওই කෑම හදන දේවල් බලාගෙන ඉඳලා පොඩ හදලා ගෙදර හොඳම තේ එක උනේ මගේ තේ එක. ගෙදර හොඳම පොල් සම්බෝල උනේ මගේ පොල් සම්බෝල. ඉතින් මං හිතුවා මට දෙයක් කරගන්න පුළුවන් වෙයි. ඉතින් දැන් වෙනකොට ඒ දවස ගැන මතක් වෙනකොට හරි සතුටුයි. ඉතින් මං ගියායින් පස්සේ මගේ ප්‍රතික්ෂේප වුණා. ඉන්ටර්විව් එකකින් ප්‍රතික්ෂේප වුණා. කතා කරන්න දෙයක් නැහැ මොනවද කරන්න කියන දේ ප්‍රතික්ෂේප. සුදුසුකම් නැහැ. නෑ සුදුසුකම් නැහැ. ප්‍රතික්ෂේප කරා පුතා තව අවුරුද්දක් දෙකක් ඉඳලා එන්න කිව්වා. කෝසස් නැහැ. හොටෙල් ශ්‍රී ලංකා හෝටල් පාසල විතරයි තිබ්බේ. ඒකට යන්න පුළුවන් උනේත් සාමාන්‍ය කීප දෙනෙක්ට කියන්නේ හොඳ උගත් මට්ටමේ ඉන්න කට්ටියට විතරයි යන්න පුළුවන් උනේ. ඊට පස්සේ මම ওই විදියට කරගෙන යනකොට ආයෙත් හිතුවා කොහොමද මම යන්නේ. ඒතර මට ආරංචි වුණා මේ මැතිවරණයක් කියන මැතිවරණයකට උදව් කරන්න ඕනේ. ඉතින් මට ඒක තමයි මගේ ඉල්ලුම. ඊට පස්සේ මැතිවරණයකට උදව් කරා. එතකොට ඔය හෝටල් පැත්තේ ගියාදී මට ලියුමක් දුන්නා හෝටලයකට යන්න. මේ උදව්වෙන් පස්සේ අවස්ථාවක් ලැබුණා. හරි.
එතකොට උදව්වෙන් පස්සේ කියන්නේ මේ පාරේ කෑ ගහ යන්න තමයි තිබ්බේ. ඔව්. හරි මොකද මම ඔයාගේ ටාගට් එක නෙවෙයිනේ. නෙමෙයිනේ මගේ ටාගට් එක තියෙන්නේ මෙතනට යන්න ඕනේ මම. නමුත් එයාව අඳුරන කෙනෙක් වෙන්න ඕනේ. එතකොට මම ඉස්සල්ලාම දැන් මම හිතන දේ රාමඩා කියන හෝටලේ ඉස්සර හොලිඩේ ඉන් කියන හෝටලේ ෆාමි කාදර් ජබීර් කාදර් එම්ටියස් කාදර් කියන ඩිරෙක්ටර්ස්ලාත් යට හිටියේ. ඊට පස්සේ මම ඒ ලියුම අරන් ගියන් පස්සේ හා කියලා ගත්තා. ගත්තන් පස්සේ අර ඇමතුමාගේ තස්සන තිබ්බා. සයින් එක තියෙනවා. ඒකෙන් දාරගෙන ඉවරලා මාව ඉතින් මම හිතුවේ කෙලින්ම මාව ලොක් එක කළා දායි කියලා. විශේෂයෙන්ම මම සතුටු වෙනවා අදට. ඉතින් ඒ ගෙදර ඒ අපේ ඩිරෙක්ටර් කෙනෙක්ගේ ගෙදර වැඩට දැම්මේ මාව. දැන් මම බබාලා බලන්න. එතකොට ගෙවල් පොලිෂ් කරන්න. කඩේ යන්න. දාගෙන හිටපු එක නෙමෙයි ලැබුණේ. එතකොට දුක හිතුන්නේ නැද්ද? නෑ මගේ ටාගට් එක තිබ්බනේ. දැන් එතනදී මේකත් මගේ ජීවිතයේ අත්දැකීමක්. අතින් හොටෙල් එකේට යනවා නම් මෙතනත් යන්න ඕනේ. ඒ හොටෙල් එකේ ළමයි හැමසිරේම ඒ ගේ පොලිෂ් කරන්න යවනවා. ඉතින් මම එතනට ගියා. එතන ගියන් පස්සේ ඒ ටික හරියට කරා. ඊට සයිත් හෝටලේට ඇවිල්ලා මම රෙස්ට් කරන්න ඕනේ. ඊට පස්සේ එහෙම වැඩ කරගෙන යනකොට මේ දැන් තියෙන පැය 8 ජොබ් නෙමෙයි. පැය 36ද කවදද ගෙදර යන්නේ කියන එකක් නැහැ. එහෙම ගෙදර දකින්නේ නැහැ. ගෙදර යන ලොකු අවශ්‍යතාවයකුත් නැතුව ඇති. නෑ ඉතින් අර ළමයි එකතු වෙනවා, hina වෙනවා, සින්දු කියනවා. ඕකනේ ආසාව. ඊට පස්සේ කැම ටික ලැබෙනවනේ. ඔව් ඔව්. හොඳට කන්න ලැබෙනවා. ඉතින් ඒ වගේ. හරි. ඉතින් මම ඊට පස්සේ ලුණු ගෝණියක් ඉස්සල්ලාම ලුණු ගෝණියක් ලැබුණා මට සුද්ධ කරන්න. මම කිචන් ස්ටුවර්ට් කෙනෙක් වශයෙන් ගියේ. ඊට පරණ ලුණු ටිකක් හම්බුණා. ඒ පරණ කියන්නේ සවුත් වෙච්ච ලුණු ටිකක්. ඒකේ හොඳ ලුණු ටික තෝරගත්තා. කිලෝ 50කින් විතර සාමාන්‍ය කිලෝ 10ක් විතර හොඳ ලුණු. ඒක හොඳ ලුණුත් තියෙනවා. ඒ වගේ දැන් අපි කියමු කල් තියෙනකොට පරණ වෙනවා. ඒ ටික පුරුදු වුණා. ඒකට වොෂ්රූම් එකක් හොදුවම, ඒ කියන්නේ টয়ලට් එකක් හේදුවම මගේ අර ආච්චිගෙන් මම දැපුණු ලැබෙල තමයි මේ ගඳ සුවඳ කියන එක මට එහෙම ප්‍රශ්නයක් නැති වුණා. ඒ වගේම මම හිතුවා ඒ ගත්ත පන්නලේ මට ගඳක් වුණේ නැහැ. මම ඒ වොෂ්රූම් එක හරියට හොදලා ඉවරලා මට ලැබෙන්න ඕන කිචන් එක හරියට හොදලා ඉවරලා මට කියලා ලැබෙන්න ඕන ග්‍රේඩ් එක. ඒ කියන්නේ ඒතර ෂෙෆ් හරි ස්ටුඩන්ට් එකේ ලොක්කා හරි තට්ටුවක් දාලා නියමයි කියන එක තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ පොඩි රැක් දෙක තුනකුත් කෑවා. මොකද මගේ අනිත් අය මාව පූල් එක වටේ එක්කන් ගිහලා රෑ 12ට විතර මාව පූල් එකටත් තල්ලු කරා. ඒක පොඩි රැක් තිබ්බා. ඒ හැමදේම ජීවිතයේ අත්දැකීම් නේද? බලන්නකෝ ලුණු ගෙඩියකින් පටන් ගත්ත ගමන මේ වෙනකොට එතනටම අපිට අර ආච්චි අම්මා ගෙදර පුරුදු කරපු දේවලුත් අපිට එකතු වෙනවා. එකතු වුණා. ඒ හැමදේම අර මම කලින් කිව්වා වගේ අපි නොදැනුවත්වම මේ හැමදේම සිද්ධ වෙන්නේ අපේ බලාපොරොත්තුවට හීනෙට යන්න. හැබැයි ඒ තැනදී අපි ඒක හිතන්නේ නැතුව මේ මොන කරදරයක්ද මේ ලුණු සුද්ධ කරන්නේ නැහැ. මං ආවේ මට පුළුවන් වොෂ්රූම් හොදන්න. එහෙම කියලා අපි ආපස්සට අඩියක් තිබ්බොත් අද මේ ඉන්න මාත් එක්ක කතා කරන්න චෙෆ් බිහි වෙන්නේ නැහැ. එතකොට එහෙම වුණා නම් නිකන් රුක්ෂාන් විතරයි. ඔව් දැන් ඒ වගේ තමයි දැන් කිව්වර ආර්ථිකය ගැන කතා කරා අපි. එතකොට අම්මා ගැන කතා කරා. අම්මා රුධිරය ජීවනෝපායක් කරලා ඔයාට ආස දේවල් ඔයාගේ සපත්තු දෙකක් අරන් දුන්නා කියලා. එතකොට අම්මා කරලා තියෙන කැපවීම. අම්මා කෙනෙක් කියන්නේ මෙහෙමනේ. අම්මා කෙනෙක් පුළුවන් තමන්ගේ ජීවිතයේ වටිනම වස්තුව තමයි දරුවෝ කියලා කියන්නේ. එතකොට දරුවන්ට අම්මට දෙන්න පුළුවන් මොනවද? අම්මා ඒ දේ කරනවා. අම්මා අම්මගේ ශරීරයේ ලේ ටික වෙනුවෙන් මුදලක් අරගෙන ඔයාට ඒ දේවල් කරලා තියෙන්නේ. එතකොට දැන් ඉන්න තත්ත්වෙත් එක්ක බලනකොට අම්මව එදා ඒ අම්මා කරපු කැපකිරීම දැන් ඔයාගේ ළඟ අම්මා නැහැ. අම්මට තෑන්ක්ස් කරන්න ඔයාලට තේරෙන කාලයකට දැන් ඔයා ඇවිල්ලා. හැබැයි අම්මා මං වෙනුවෙන් කරපු දේවල් මාව දරාගත්තට ස්තුතියි කියන අම්මා ළඟ නැහැ. අනිවාර්යයෙන්. එතන පසුතැවීමක් තියෙනවා. ඔව් ලොකු පසුතැවීමක් තියෙනවා. මොකද මේ යන ජයග්‍රහණය කියන්නේ මගේ ශක්තියයි මගේ කැපවීමත් එක්ක මං එදා හිතුවෙත් මම පූල් එක වැටිච්ච දවසේ හිතුවේ මම නැගිටලා ඇවිල්ලා මොකද මරණ බයින්නේ වැටනේ. පීනල නෑනේ. පීනන දන්නේ නැද්ද? පීනන දන්නේ නැහැ. රැල්ල පා ගන්න දන්නවා. හරි. ඉතින් ඒකෙන්ද මම හිතුවා නෑ මම දිනනවා. මේක මෙතන ලොක් එක වෙනවම තමයි කියන්නේ. අනිවාර්යයෙන්. ඉතින් මම ටාගට් එකක් එදා හිතේ තියාගත්තා. ඉතින් අපිට විශේෂයෙන්ම ගෑනු ළමයි වුණත් යාළුවෙන් නෑ ඉන්නේ අපේ හෝටලෙන් ගත්තොත් එහෙම අපිට ආදරය කරන ගෑනු ළමයෙක් ගත්තොත් එහෙම එක තමයි සිකියුරිටි ඇන්ටි. ඒ වගේම තමයි ජයමංගල ගාථා කියන සිකියුරිටි ඇන්ටිව ෂේප් එකේ තියාගන්නව නේද? එහෙම මෙහෙට පයින්න ඕනේ හින්දා. නැත්නම් කොහෙන්වත් ලියුමක් එන්නේ නැහනේ. ඒකින්ද ඔය යගේ තිබ්බා. මොකද ලියුමක් එන්නේ අපිට මාස 3කට සැරයක්. මොකද ජයමංගල ගාථා කියන කවුරු හරි කෙනෙක් තමයි අපිට හම්බෙන්නේ. නැත්නම් ලස්සනට ඇඳලා ආපු අය අපිත් එක්ක අහුවෙන්නේ නැහැ. ඒකින්ද අපේ ජීවිතේ මගේ ජීවිතේ විශේෂයෙන්ම
මට දුක අදටත් දුක මම බිරිඳයි මගේ අම්මවයි හරියට හඳුනගත්තේ නැහැ. ඔතන ප්‍රශ්නයක් තියෙනවා මට අදටත්. එතන හඳුනගත්තේ නැහැ කියන්නේ ඇයි? ඔව් මොකද මට බිරිඳගේ පැත්ත ගන්නත් ඕන වෙලා තිබ්බා අම්මගේ පැත්ත ගන්නත් ඕන වෙලා. මගේ පවුල ලස්සනට ගෙනියන්න ඕන වෙලා තිබ්බා. එතකොට දැන හිතෙනවා මම මගේ අම්මට වැඩිපුර ආදරය කරා නම් හොඳයි කියලා. මොකද හේතුව ජීවිතේ අම්මා කෙනෙක් නැති වෙනකොට දැන් මම මගේ බිරිඳත් එක්ක රණ්ඩු වුණත් මම කෑ ගහලා කියන්නේ අම්මට. එයා නෑනේ දැන්. මගේ අම්මා හිටියානම් මේව බලන්න මගේ අම්මා මට මෙහෙම වෙන්න දෙන්නේ නැහැ කියලා හිතනවානේ. ඔව්. ඉතින් ඒකින්ද අර එතන මට පොඩි අඩුපාඩුවක් තියෙනවා. මොකද එයාගේ ලංකාවට ඇවිල්ලා අවසාන කාලෙත් මට දෙපැත්තක් ගන්න වුණා. මම සමාජයට කියන්නේ විශේෂයෙන්ම ඔයගලන්ට දෙයක් වුණා නම් විශේෂයෙන්ම මොනතරම් කෙනෙක් වුණත් මතක තියාගන්න ඕනේ අම්මා කියන චරිතය කියන්නේ ඒක මේ ලෝකේ දෙවිවරු කොච්චර හිටියත් ඒ දෙවියෝ කවදාකවත් හොයන්න බෑ. හේතුව සමහරක් වෙලාවට මට වුණ දේ. ඒ කියන්නේ මම කවදාකවත් ජීවිතේ ගොඩක් ආස හිතුණා මගේ අම්මා ළඟ හිටියනම් අද මම පදක්කම් ගහනකොට එතකොට රටවල් වල එතකොට එක ජනාධිපතිවරුන් ගාව මම උයනකොට ඒ ජනාධිපතිවරු මාත් එක්ක කතා කරනකොට ඇවිල්ලා ළඟට ඇවිල්ලා අතින් අල්ලගෙන ඉන්නකොට මගේ අම්මා කොච්චර සතුටු වෙයිද. ඉතින් එදා මට එතන ඉන්න බැරි වුණා. මොකද හේතුව ගැටීමක් තිබ්බා එතන ගැටීමක් තිබ්බා. ඒ ගැටීමත් එක්ක මට ජීවිතේ කොතටද යන්නේ කියලා තීරණය කරගන්න බැරි වුණා. මොකද දරුවෝ ටික හදන්නත් ඕනේ බිරිඳ. නමුත් ජීවිතේ ගෙනල්ලා ගෙවල් දොරවල් හදලා මාව තැනකට අරගෙන ගොඩනැගුවේ අම්මා. එතන මට ඇත්තටම හොයාගන්න බැරි වුණා. මොකද කොතනද මම නවතින්නේ කියලා. එතකොට එක්කෝ මම බිරිඳ වයින් කරන්න ඕනේ නැත්නම් අම්මා වයින් කරන්න ඕනේ. දෙන්නම ලං කරන්න ගිහිල්ලා මට ප්‍රශ්නයක් වුණා. ඉතින් ඒකෙන් මම කියන්නේ අම්මා කියන්නේ අම්මට වෙන ආදේශක නැහැ. නෑ. බිරිඳ කියන්නේ බිරිඳ. ඒක අපි තේරුම් ගන්න ඕන එක කොටස් දෙකක් කියන එක නේද? මොකද අපි විශේෂයෙන්ම බිහිුනේ අම්මගෙන්. ඉතින් අම්මා මාස 9ක් බඩේ තියාගෙන අඟුරු කාලා නැත්තම් මැටි කාලා හරි දැන් ලේ ටික කිරි කරලා දුන්නා විතරක් නෙමෙයි ලේ ටිකෙන්ම ඔප්පු කරා ඔයාට තියෙන ආදරේ. අනිවාර්යයෙන්ම. මොකද හේතුව එයා හැමතිස්සම එයාට පොඩි ආව ප්‍රෙෂර් එකක් ආවා. ප්‍රෙෂර් එක ආවෙන් පස්සේ එයා වැටලා එයාට ගොඩක්ම අමාරු වුණා. ඒ වුණත් හැව්වා අහන්නේ මාව. එතකොට මම නැතිකොට මම දන්නේ කෑම ටික යනවද. ඒතර මම රස්සාව කරන්නත් ඕනේ. ඒ රස්සාවත් එක්ක මම මේ රස්සාවේ ටාගට්ස් කරන්නත් ඕනේ. එතකොට මට මේ හැම දෙයක්ම හරි අමාරුයි. ගෙදරාවම කොහොමද? ඒතර එක ප්‍රශ්නයක් එනකොට අනිත් ප්‍රශ්න විසඳන්නේ කොහොමද? ඔයගේ ප්‍රශ්න ගොඩක් ආවා. ඒකින්ද බිරින්දෑවරු කියන්නේ නරක මිනිස්සු නෙමෙයි. ඒගොල්ලොම තමයි අම්මලා වෙන්නේ. ඉතින් මම විශේෂයෙන්ම ඔබ සියලු දෙනාටම කියන්නේ දූල හෝ වේවා ආදරණීය පුතුන් වේවා අම්මා කියන චරිතය කවදාකවත් අමතක කරන්න එපා. අම්මා කියන චරිතය අවසානයේදී සියලු දරුවන්ට මේ ලෝකයට අනිවාර්යයෙන්ම අම්මා අවශ්‍ය වෙනවා. මොකද අම්මට තමයි අර අපි කියනනේ මේ මගේ අම්මා කියන වගේ තමයි අවසානයේදී බුදු අම්මෝ කියලා කියන්න වෙනවා. හරි? ඉතින් ඒකෙන්ද ඔයගේ ප්‍රශ්නත් එක්ක ජීවිතේ ඉදිරියට යන්නත් ඕනේ. අනිවාර්යයෙන්. ජීවිතේ ගොඩක් තැන්වල පටල ගන්න හොඳ නැහැ නේද? අපි මොන හරි දෙයක් ජීවිතේ පටල ගත්තට පස්සේ මේක ලෙහා ගන්න හරි අමාරුයි. ඒ විදිහට තමයි දැන් අම්මා හැමදේම ඔයාගේ ජීවිතේ ඔයාව ගොඩනගලා තියෙනවා. හැබැයි අම්මා කවදාවත් හිතන්න නැතුව ඇති අර gedara දඟ කර හිටපු මේ කොල්ලා කවදා හරි මෙච්චර මෙහෙම දැවැන්ත චරිතයක් වෙයි. මිනිස්සු ආදරය කරන එතකොට මෙන්න මෙහෙම ජයග්‍රහණ කරන මෙන්න මේ වගේ කෙනෙක් වෙයි කියලා අම්මා හිතන්නේ නැතුව ඇති. හැබැයි අම්මා දන්නේ නැති දෙයක් දරුවා ඒ විදිහට තමන්ගේ ජීවිතේ ජයග්‍රහණය කරා යනවිත් තියෙනවා. එතකොට ඒ වගේ තැන්වලදී තෝරා බේරා ගැනීම කරද්දී අපි හරිම පරිස්සම් වෙන්න ඕන ජීවිතේ නේද? අනිවාර්යයෙන්. එතකොට දැන් අම්මා කියන චරිතය ගත්තට පස්සේ ඔයාට අද අම්මට කියන්න දේවල් කොච්චර තිබුණත් අම්මා මේ වෙලාවේ නැහැ. එතකොට එතන පසුතැවීමක් ඉතුරු වෙනවා. ඔයාට අම්මා ආදරෙන් ළඟින් ඉන්න ඕන කාලේ පුංචි කාලෙත් ඔයාට අම්මා මිස් වෙනවා. ඔව්. එතකොට ඒක ඔයාට දැනෙන්නේ කොහොමද? ඒ කියන්නේ ඒ හිස්තන පිරුණේ නැහැ කියලා ජීවිතේ. ඔව් පිරුණේ නැහැ. දැන් සාමාන්‍යයක් වෙලාවට 100ට 2ක් විතර ලංකාවේ මං හිතට බිරිඳවරුන්ගෙන් පිරෙනවා සමහරක් ඒවා. ඉතින් ඒ වගේ මම විශේෂයෙන්ම කියන්නේ අවුරුදු 18 17දී 19දී කවදාකවත් කසාද බඳින්න එපා. ඕගලන්ගේ කාලයනේ අවුරුදු 28 29 එදා බඳින්න. එතකොට අම්මා ගැන තේරුම් ගන්න පුළුවන්, බිරිඳ ගැන තේරුම් ගන්න පුළුවන්. ඉතින් ජීවිතය කියන එකේදී මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ තැනකට එන්න පටන් ගන්න ඕනේ අපි. තැනකට ටාගට්ස්
වලට ටාගට්ස් දීලා එන්න පටන් ගන්නවා. එතකොට හැමතිස්සම හිතන්නේ තව ගේම් එකක් ගහන්න. ඉතින් මම ඇත්තටම එතකොට අර ඉස්සර මේ වටේ හිටපු නැති පිරිසක් ජයග්‍රහණ ලබනකොට ජීවිතේ තැනකට එනකොට දැන් කලින් කියවනේ ගෑනු ළමයි බලන්නෙත් නැහැ කියලා. ඊට පස්සේ ටික කාලයක් යනකොට තමන් ජයග්‍රහණය කරනකොට මේ හීනවලට යනකොට කට්ටිය පිරිස තමන් වටේ වැඩි කියලා හිතෙන්නේ නැද්ද? ඔව් ඉතින් එතකොට තමයි හිතෙන්නේ මේ අර ඔය තරහ වෙන්නේ නැහැ නේද? ඉතින් විශේෂයෙන්ම එතකොට තමයි හිතෙන්නේ මේ නේද සල්ලි තියෙනවා නම් ගෑනු මේ වඳුරන්ට try කරයි ගෑනු ළමයි කියලා කියනනේ. ওই කතාව තියෙනවා. හරි. ඉතින් ඒ වගේම තමයි මේ ඇත්තටම ආකර්ෂණීය වුණා. පාසල් 800ක විතර මම දැන් ගෘහ විද්‍යා උපදේශකයෙක් කියලා වැඩ කරා. ඉතින් හරි සොඳුරුයි එතකොට. ඒතකොට මොකද මම සියලුම නාලිකාවල වැඩ කරලා තියෙනවා. ඉතින් දැවැන්ත ප්‍රෝග්‍රෑම්ස් කරලා තියෙනවා. ඒ කියන්නේ ලොකුම කිරිබත, ඒ වගේම තමයි ලොකුම කිරිදාණය. කිරිදාණි කියන්නේ ලොකුම දැවැන්ත කිරිබත. ලොකුම කිරිබත කොහෙද හැදුවේ? කිරිබත මම ජාතික රූපවාහිනියේ හැදුවේ. ඒ වගේම තමයි නිදහස් චතුරස්‍රය. ඒ වගේම ලොකුම දන්සල. ඒ කොහෙද? ඒක නිදහස් චතුරස්‍රයේ දෙරණ ටීවී එකත් එක්ක. ඒක හැම වසරෙම තියෙනවා. ඒ වගේම තමයි තව පළවෙනි ලංකා ඉතිහාසයේ සාමණේරයන් වහන්සේලා 3000ක් ගෙනල්ලා දානමය පින්කමක් කරා ෂෙෆ්ලා විදියට. ඒ කියන්නේ සාමාන්‍ය ගෙදර උයන දානයක් නෙමෙයි. ඒකෙදි ඒ හැම දෙයක්ම සූපවේදින් අතින් අර හෝටලයකට විදියට පිළිගන්නවා. ඕකෙදි මට අවශ්‍ය වුණේ මේ පොඩි සාමණේරයන් වහන්සේලා අපි පන්සලකට ගිහින් වුන් පන්සලේ ඉන්නකොට මේ පුංචි දරුවෝ අපි දුන්නේ චොක්ලට් දුන්නේ. ඉතින් එක එක දේවල් දුන්නා. අපි දානේ හරි සාමණේර කෙනෙක් වුණාට දරුවෙක් නෙමෙයි කියලා හිතනවනේ. ඉතින් මට ඕනෙලා තිබ්බා මේ කවුරු හරි දෙමව්පියෝ කෙනෙක් පන්සලත් එක්ක ලොකු හාමුදුරුවොත් එක්ක එකතු වෙලා මේ දරුවෝ බලාගනී කියලා. ඉතින් විශේෂයෙන්ම ඒ වගේ දේවල් ගොඩක් කරා. ඒ වගේම තමයි මම එදා සාමාන්‍ය ෆටක් ගත් එක්කෙනා හිතයි පොතක් ලියයි කියලා. ලංකාවේ පළවෙනි දානමය ග්‍රන්ථය ලිව්වේ මම. කොයි කාලේද? ඒක 2016. 2016 ලිව්වේ. ඒක දැන් පොත් 35000 40000ක් විකිනලා ඒක සියලුම මුදල් මම බෞද්ධ මන්දිරයට. ඒ පොතේ මොනවද තියෙන්නේ? ඒකේ තියෙන්නේ මට ඕනෙලා තිබ්බා මේ අපි දැන් හැම ගෙදරකම අපි කන්න දෙනකොට අපි දානයක් දෙනකොට සමහරක් වෙලාවට එළුමස්ද ඒවා මේවා. ඉතින් එහා ගෙදර ඊට පස්සේ අද ඔයගලන්ගේ ගෙදර එළුමස් දුන්නොත් එහා ගෙදර බලන්නේ තව වැඩිපුර දෙයක් දෙන්න. එහෙමනේ මට ඕන වෙලා තිබ්බ නිර්මාංශ දානයක් දෙන්න. ඒකත් මට එහෙම කරන කෙනෙක් නෙවෙයි මගේ ඔළුවට ආව මේ වගේ දෙයක් ඔයා ලියන්න කියලා. ඒකින්ද මම ලිව්ව පොත. ඒකේ තියෙන්නේ නිර්මාංශ දානයකට මග කියලා. බැති සිතින් දන් දෙමු තමයි ග්‍රන්ථයේ නම. ඉතින් ඒකේ හැමදේම යුද්ධෙත් ඉවරෙච්ච ගාම්ම වගේ තමයි මම ලියන්න පටන් ගත්තේ. ඒ වගේම තමයි ඒකේ සම්පූර්ණම තියෙන ළමයිට ඉගෙන ගන්න දේ. චතුමදුර කියන්නේ මොනවද? අෂ්ටපාන කියන්නේ මොනවද? කොහොමද දැහැත් වට්ටියක් හදාගන්නේ ගෙදරදී? කොහොමද අපි සාමණේරයන් වහන්සේ කෙනෙක්ට හරි ස්වාමීන් වහන්සේ කෙනෙක්ට හරි හරියාකාරව දානෙ පිළිගන්නවන්නේ? ඒ පිළිවෙල, ඒ හදන විදිය, කැවුම් ගෙඩියත් හදන විදිය මම දාලා තියෙනවා. ඉතින් පොත් ටික අරගෙන මම ලොකු පොත්හල් වලට ගියා. ගියන් පස්සේ වැඩි ගණන් ගත්තේ නෑ මාව. එතනත් ප්‍රතික්ෂේප වුණා. ඉතින් මම ඊට පස්සේ බෞද්ධ මන්දිරයට දුන්නා. ගොඩක් මට ජාතික රූපවාහිනිය සහ සියලුම නාලිකාවල මට ඒ අවස්ථාව උදව් කරා. ඊට පස්සේ මම සියලුම මගේ තිබ්බම්මා දීපු මට රත්තරන් බඩු ඔක්කොම ගස් තියලා විකුණලා තමයි මම ඒක කරේ මගේ ආසාව. අම්මා නැති වුණත් අම්මා ඔයාට දවසක ඔයාගේ දේවල් කරගන්න ඉතුරුත් කරා. ඉතින් ඒකින්ද මේ මම ඒක සම්පූර්ණයෙන්ම බෞද්ධ මන්දිරයට දුන්නා මේ අපේ තුමුල්ලේ තියෙන. ඉතින් ඒකෙදි මම පොත් 40000ක් විතර විකිණලා තියෙනවා. ඉතින් ගොඩාක් මොකද පොතේ නම කිව්වේ? බැති සිතින් දන් දෙමු. බැති සිතින් දන් දෙමු. ඔන්න ඒ ගැන දැනගන්න ඕන නම් ඒ පොතත් අරගෙන බලන්න පුළුවන් නේද? විස්තර පැහැදිලිවම ඒ ග්‍රන්ථය ඇතුලේ තියෙනවා. ඒ වගේම පාසල් ගණනාවකට ගිහිල්ලා මේ පිළිබඳව දරුවන්ට කියලා දෙනවා. එතකොට චෙෆ්ලා දහස් ගණනකට උගන්වනවා. ඒ වගේම චෙෆ්ටත් ඇති චෙෆ්ගේ ජීවිතය ඇතුලේ උගන්වපු කෙනෙක්. ගුරුවරයෙක් ඇති. ඔව්. විශේෂයෙන්ම මට ඉගැන්වුවේ මගේ ආච්චි සහ ලොකු අම්මා. ඉතින් එතනින් ආපු පන්නරේ තමයි ආවේ. ඊට පස්සේ ගොඩක් ශාස්ත්‍රය ඇතුලේ එහෙම කෙනෙක් මගේ හිතේ නෑ. හැබැයි හැම කෙනෙක්ම මට දන්නේ නැති දෙයක් කියලා දුන්නා. මම දන්න දෙයක් ඒගොල්ලන්ට කියලා දුන්නා. අපි ෂෙයා කරගත්තා. ගොඩක් දේවල්. හැබැයි ඉස්සර අපේ මගෙත් එක්ක හෝටල් වල හිටපු පරණම ෂෙෆ්ලා
ගොඩක් වෙලාවට මේ දැන් වගේ හුරුතල් කරන්නේ නැහැ. ගහලා බැනලා හරි හදනවා. ඉතින් එහෙම නම් කිව්වොත් එimhe ගොඩාක් නම් කියන්න වෙනවා. ඉතින් ඇත්තටම ටාගට් උනේ මට ඕන වෙලා තිබ්බේ මේ අර කොහේ හරි තැනක පඬිතෙක් වෙන්න. පඬිතෙක් කියන්නේ දැන් අපි අහලා තියෙනවානේ පඬිතයන්ට ඒ දණ්ඩේ යන්න බෑ කියලා. හැබැයි ඉතින් පඬිතෙක් වුණාම අනිවාර්යෙන් පාලමක් හදාගන්න ඕනේ. ඉතින් ඒකින්ද මම ටාගට් කරේ ජීවිතේ ජය ගන්න. දුප්පත් කියන්නේ උගත්කම නැති කියන එක. පොහොසත් කියන්නේ උගත්කම ඇති කියන එක. ඉතින් ඒකින්ද මම දුප්පත්කම ගයක් නැහැ, යන්නේ නැහැ, වාහනයක් නැහැ, සල්ලි නැහැ කියන එකට ගත්තේ නැහැ. ඉතින් දරුවන්ට මම කියලා දෙන්නෙත් ඒක. ඉතින් ඒ වගේම මම ඊට පස්සේ ජාත්‍යන්තරයට ගිහිලා ජාත්‍යන්තර විනිශ්චයකාරයෙක් වෙලා දැන් රටවල් කීපයකට යනවා. ඒ වගේම තමයි ලංකාවේ සීලම නාලිකාවල වැඩ කරනවා. ඉතින් මම මේ වෙලාවේ අර සුදන්ත තිලකසිරි මහතාත් මේ මතක් කරන්න ඕන හේතුව දයාරත්න රට ගෙදර ඒගොල්ලන් තමයි මාව ඇදගෙන ගිහලා රූපවාහිනියට දැම්මේ. ඉතින් ජාතික මේ රූපවාහිනිය නුගසෙවෙන් තමයි අද මේ ගමන මම පටන් ගත්තේ. ඒ ගහේ සෙවණෙන් තමයි අද ඔබ දකිනවා නම් අද මෙතනින් දකිනවා නම් මම මේ තත්ත්වයට ආවේ එතනින්. මොකද මම හැම කෙනෙක්ටම කියන්නේ අපිට අතීතය අමතක කරන්න එපා. අද මගේ පාසලේ අයියා කෙනෙක් ඉන්නවා මද්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. හැබැයි මම කාර් එකේ යනකොට මම දකිනවා. මම ගිහලා අයියේ කොහොමද කියලා අහනවා. නිකන් අපි ඒ කුඩ්ඩෙක් කියලා කියන්න බෑ. ඒ මගේ එදා හිටපු ප්‍රිෆෙට් කෙනෙක්. ඒකින්ද අපිට ඒ වගේ අතීතය අමතක කරොත් වැඩේ වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ජීවිතේ ඒ විදිහට තමයි. දැන් මට හිතුනේ ඔබතුමාගේ කතා බහත් එක්ක මේ අත්දැකීම් එක්ක ආව ගමනක් තමයි තියෙන්නේ නේද? ජීවිතේ අත්දැකීම් වලින් ඉගෙන ගන්න පුළුවන් අපිට. ඒක අපේ ජීවිතේ පන්නරයක් කරගන්න පුළුවන්. අර හරි ලස්සන තැනකට ආව මේ වැටෙන තැනක ලස්සනට අපිට පැලවෙන්න පුළුවන් නේද? අපි තමයි තීරණය කරන්න ඕනේ ඒ වැටෙන තැන අපි මල් ගහක් වෙනවද? එහෙම නැත්නම් කටුපදුරක් වෙනවද කියන එක අපේ අතේ තියෙන කෙනෙක්. ඒකට දැන් මේ විදිහට ජීවිතේ සමහර තැන්වලදී අපි වටේ කොච්චර පිරිසක් හිටියත් අපි සමහර තැන්වල තනි වෙනවා. එතකොට ඒ ප්‍රශ්න අපිට කාටවත් කියා ගන්න බැරි වෙනවා. මම මේක කාටද කියන්නේ කියලා ඒ සමහර තැන්වල අපි තනියම අඬනවා. ජීවිතේ තනියම අපිට මහා හිස් තැනක් දැනෙනවා. ඒ වගේ ජීවිතේ කාටවත් කියන්න නැතුව එහෙම තනියම දරාගත්ත තැන් තනියම අඬපු තැන් ජීවිතේ තියෙනවා. ඔව් විශේෂයෙන්ම දැන් මම මගේ ගෙදර සම්පූර්ණම මගේ බිරිඳටයි දරුවෝ පිටරට දීලා ඉන්නේ. ඉතින් සමහර දරුවෝ කී දෙනෙක් ඉන්නවද? දෙන්නෙක් ඉන්නවා. පුතාලා දෙන්නෙක් එක්කෙනෙක් පිටරට ඒත් මගේ රැකියාවමයි කරන්නේ. එයා දැන් ලංකාවට ඇවිල්ලා ඉන්නවා. එයා ඉත් යනවා. ඒ වගේම තමයි අනිත් දරුවත් කම්පියුටර් පැත්තෙන් එනවා. ඉතින් ඒගොල්ලෝ මට ආදරයි. සියලු දෙනාම ආදරයි. නමුත් අර මට ඕනේ නිදහස කියන දේ. මොකද සූපවේදියෙක් වුණාම විශේෂයෙන්ම ඔළුවේ නිදහසක් තියෙන්න ඕනේ කෑම සම්බන්ධ වැඩ කරනවා නම්. මොකද මම හෙට සමහරක් වෙලාවට ටූරිස්ට් බෝඩ් එකේද නැත්නම් සමහරක් වෙලාවට ප්‍රෝග්‍රෑම් එකේද මොකද මම විශේෂයෙන්ම හෙළබොණු බොජුන් කන්සෙප්ට් එකේ ඩිරෙක්ටර් කෙනෙක් හැටියට ඉන්නවා. ඒ වගේ තමයි අපි ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ආයුර්වේද විශ්වවිද්‍යාලයේ මම කතිකාචාර්ය කෙනෙක් වශයෙන් ඉන්නවා. ඒ වගේම යුනිවර්සිටි වල මම උගන්වනවා. ඒ වගේ සිලෝන් ග්‍රීන් ෂෙෆ් ඇකඩමියේ CEO හැටියට මම ඉන්නවා. වර්තමානයේ. ඒ වගේම තව ගත්තොත් එහෙම අපේ මහරගම ගුරු විද්‍යාලයේත් මම ලෙක්චරර් කෙනෙක් හැටියට ඉන්නවා. ඉතින් ඒ වගේ වැඩ ගොඩක් කරනවා. කන්සල්ටන්ට් කෙනෙක් වශයෙන් වැඩ කරනවා. ඉතින් මගේ සූපේදී සංගමේ ලංකාවේ තියෙන එකම වෘත්තීය සූපේදී සංගමේ මම බිහි කරේ. ඉතින් ඒකේ නායකයෙක් නැහැ. මම බිහි කරපු මිනිස්සයා පමණයි. ඒකේ අයිතිකාරයෝ නැහැ. අපේ හොඳ කණ්ඩායමක් ඉන්නවා. ඒ කණ්ඩායමත් එක්ක වැඩ කරනවා. ඒකෙදී අපි කරන්නේ එකම දේ තමයි ලංකාවේ ආදරණීය දූපුතුන් මේ සමාජයට එනවනම් සූපේදියෙක් වෙන්න කැමති නම් ඒ අම්මා තාත්තගේ සල්ලිද ජීවිතේ දුක්බර අවස්ථාවල මං වගේ අවස්ථාවක් ආවත් අපේ සූපේදියට අපේ සංගමයට අපි අතුල් කරගෙන එයාව හෝටලයකට දාලා අලුත් විදියට අලුත් මිනිහෙක් විදියට මේ ටූරිසම් වලට ගෙනියනවා. ඒ වගේම තමයි අපේ ෂෙෆ් කෙනෙක් නැති වුණොත් විශේෂයෙන්ම අපේ කිට් එක අන්දන්නේ අපේ ෂෙෆ්ලා 100ක් විතර ඉන්නවා එයාගේ දේහය කරගහගෙන යන්න. ඉතින් අලුත් කන්සෙප්ට් එකක්. ඒ වගේම තමයි 2000ක් විතර අපිට දැන් සමාජිකව ඉන්න සූපවේදීන් මේ ඒ වගේම තරුණ ඒ වගේම තමයි සූපවේදීන් පුරුදු වෙන දරුවන් ඉන්නවා. ඉතින් විශේෂයෙන්ම ලේ ටිකක් ආගේ හරි නැති වුණොත් සූපවේදියෙක්ට ලේ ටිකක් අඩු වුණොත් එහෙම අපි එක මැසේජ් එකයි දාන්නේ. විනාඩියක් යනකොට ඒ ලේ ටික අවශ්‍ය ලේ ටික එනවා. ඉතින් ඕක තමයි අපේ මතු බලාපොරොත්තුව. ඉතින් සතුටු වෙනවා මම මේ තත්ත්වයේ ඉන්න එක. ඉතින් අර තනිකම කියන එක හැමදාම තියෙනවා. හේතුව සමහරක් වෙලාවට සමහර හිස්තන් පිරෙන්නේ නැහැ නේ කවදාකවත් පිරෙන්නේ නැහැ. මොකද මම තනියම ඉන්න ආස වුණාට දවල් කාලේ මිනිසුන් එක්ක ඉඳලා රාත්‍රියේ ගෙදරට ගියාම මට කාත් කවුරුත් නැහැ. මම වෙනම ගේක ඉන්නේ. ඉතින්
තේ එක හදාගන්නකොට වුණත් ඒ තේ එක විශේෂයෙන්ම තේ එක හදාගන්න කම්මැලි. එතකොට කන්න උයා ගන්න කම්මැලි. නමුත් මම පොල් සම්බෝලයි බතුයි කරවල තෙල් දාලා ওই පොලොස් ටිකක් ඒ වගේ දේවල් ගොඩක් කැමතියි කන්න. මම එහෙම උයා ගන්නවා. උයා ගන්න මගේ බත් පිඟාන විතරයි තියෙන්නේ. එතකොට මට කවුරුත් නැහැ ඒ දේවල් කරන්න. ඉතින් මම ලෝකේ ජය ගන්න කෙනෙක්. මම ශක්තියෙන් ජය ගන්නවා. ඉතින් නමුත් අර තනිකම පාළුව ඉතින් රාත්‍රී කාලය ඉතින් ওই විදිහට ගෙවෙනවා. එහෙම තමයි නේද ජීවිතේ සමහර තැන් තියෙනවා අපි කොච්චර ජයග්‍රහණය කරත් අපිට කොච්චර පිළිගැනීමක් තිබුණත් එක පැත්තකින් අපි හිස් නේද කියලා. මං වෙනුවෙන් කවුද ඉන්නේ? මට ආදරය කරන පිරිසක් මං වටේ හිටියට මං එක වෙලාවකට තනි වෙනව නේද කියලා අපිට හිතන තැන් ඕන තරම් ජීවිතේ තියෙනවා. ඉතින් අපි හැමෝගෙම ජීවිතේ එහෙම තමයි. හැබැයි සමහර දේවල් වෙන්නේ අපේම හොඳට කියලා අපි කියනවා. හැමදේම වෙන්නේ හොඳට කියලා. ඒ වගේ හැමදේම හොඳට වෙලා ඇති කියලා හිතාගෙන අපිට පුළුවන් සතුටින් ජීවත් වෙන්න නේද? චෙෆ්ට මොන ගැසීම් තියෙනවා ජීවිතේ අපිට එහෙම හම්බ වෙන අවස්ථා තියෙනවා. ඒ නිසා ඒ තනිකම මේ පාළුව හැමදාම තියෙන්නේ නැතුව ඒ හිස්තැනක් පිරෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එතකොට දැන් මේ දේවලුත් එක්ක ජීවිතේ ඔයාව හොයාගන්නවනේ. සාර්ථක වෙනවා. මේ සාර්ථකත්වයත් එක්ක පළමු සාර්ථකත්වයෙන් ඔයා හිතනවා හරි. මගේ ටාගට් එකට මම දැන් ඇවිත් ඉන්නේ. එහෙම හිතියට පස්සේ ඒ ජයග්‍රහණයේ අවස්ථාවේදී ඔයාට මොන වගේ සතුටක්ද ආවේ? ජයග්‍රහණයේ සතුට කියන්නේ මගේ ජීවිතේ මම හැම දෙයක්ම සතුටුයි. අද ඔයගොල්ලෝ එක්ක මම මේ විදිහට සාකච්ඡාවට එනකට සතුටුයි. බොහොම ස්තුතියි. ඒ වගේම තමයි හැම දෙයක්ම මම සතුටින් බාර ගන්න ඕන කෙනෙක් සතුටින් බාර ගන්නවා. ඕම දෙයක් සතුටින් බාර ගන්නවා. මම එහෙම හැම දෙයක්ම ජයග්‍රහණයක් ලෙස තමයි බාරගන්නේ. මගේ ඒ කියන්නේ මම ගොඩක් වෙලාවට කේන්ති යන්නේ නැති කෙනෙක්. නමුත් මට තප්පර 5කට හරි කේන්ති ගියාම හරි අමාරුයි දරා ගන්න. ඉතින් ওই ප්‍රශ්නත් එක්ක හැම දෙයක්ම මම එළියට බහිනකොටත් හැමතිස්සෙම හිතන්නේ මම ජයග්‍රහණය කරනවමයි මොකෙන් හරි. හැබැයි ඉතින් මම ඒ පැත්තේ මම සතුටුයි. ජීවිතේ මම ගොඩක් වෙලාවට මම හිතනවා මම අවසානයේදී නැති වුණොත් මම මැරුණත් ඒක මම ඒක සතුටක් ලෙසින් බලා ගන්නවා. ඒක ජයග්‍රහණයක් ලෙසින් බලා ගන්නවා. මම ඉතින් මම හිතුවා මම නරක වැඩක් කරලා නැහැ රටට. ඒ කියන්නේ මගේ ෆැමිලි එකට නරක වැඩක් කරලා නැහැ ජීවිතේ. ඉතින් මම ජය ගන්නවා කියන එකේ මගේ විශේෂයෙන්ම මගේ අර පවුලක් විදියට සිටින්නේ මගේ වෘත්තීය සූපේදී සංගමේ ඒ සියලු දෙනාම. ඉතින් ඒකත් එක්ක ජීවිතේ ජය ගන්නවා. ඉතින් මට මගේ දරුවෝ ටික මේ ලංකාවේ ඉන්න සියලුම දරුවෝ ඒ වගේම තමයි වෘත්තීය දියුණු කරන්න. එතකොට මේ වෘත්තියත් එක්ක මේ අපි ගුරුවරුන්ට උගන්වනවා. මේ දරුවන්ට උගන්වන මේ වෘත්තියත් එක්ක මේ ලංකාව ටුවරිසම් වලින් ඩෙවලොප් වෙලා මේ දේශීය දේ ලංකාවේ ප්‍රගුණ කරලා ලෝකේ අර පීසා කියන කණ්ඩායම තියෙන ඉතාලිය. ඒතකොට ප්‍රංශෙන් තමයි කෑම පටන් ගත්තේ. ඒතකොට එක එක කෑම ආව අපි කෙන්ට චිකන් කියලා කියනවා. KFC කියනවා. මේ ප්‍රොඩක්ට් එකක් ලංකාවෙන් යන දවසට මම ගොඩක් සතුටු වෙයි. හොඳයි දැන් මේ චෙෆ් කිව්වා වගේම මේ KFC, පීසා, ඩොමිනෝස් ඒකේ කිව්වට පස්සේ ඒ බ්‍රෑන්ඩ් නේ ඒ අපි එව්වා ලෝකේ කොහේ හිටියත් කවුරුත් ඒව දන්නවා. හැබැයි ලංකාව ඇතුලේ ඒ වගේ බ්‍රෑන්ඩ් එකක් ශ්‍රී ලංකාවේ බ්‍රෑන්ඩ් එකක් එළියට ඇවිල්ලා නැහැ. එතකොට චෙෆ් මොනවද ඒ සම්බන්ධව හිතන්නේ? චෙෆ් මොකක්ද ඒකට කරන්න පුළුවන් කියන්නේ ලංකාවේ බ්‍රෑන්ඩ් එකක් අරගෙන යන්න? ඔව් විශේෂයෙන්ම වෘත්තීය සූපේදී සංගමේ සියලුම සූපේදීන් එකතු වෙලා අලුත් දේවල් නිර්මාණය කරලා එක බ්‍රෑන්ඩ් එකක් ෂෙෆ්ලාගෙන් එක බ්‍රෑන්ඩ් එකක්. ඒ බ්‍රෑන්ඩ් එකෙන් අපි මොකක්ද ෆුඩ් එක දන්නේ අපි ආප්පද දන්නේ අපි මොකක් වෙයිද කියන දන්නේ අපි try කරනවා සෑහෙන පරීක්ෂණ කරනවා try කරනවා ඒක ලෝකේ තියෙන එක එක කම්පිටිෂන් වලට ගෙනහිල්ලා අලුත් බ්‍රෑන්ඩ් එකක් කරලා ලෝකෙට දෙන්න සහ ලංකාවේ රජයත් එක්ක එකතු වෙලා මේක ඩෙවලොප් කරලා ටුවරිසම් ඩෙවලොප් කරන්නත් ඒක හොඳ ආයෝජන ඩොලර්ස් ගෙන්නත් ආයෝජනයක් කරගන්නත් ඉතින් බලාපොරොත්තු වෙනවා. ඔන්න මේ ග්‍රෑන්ඩ් ෆික්ස් ඔරිජිනල් අපේ YouTube නාලිකාවත් එක්ක එකතු වෙන ඔයාලට පුංචි ඉඟියකුත් අපි එහෙනම් දෙන්නම්. ඒ තමයි ලංකාවේ නම අරගෙන යන්න පුළුවන් බ්‍රෑන්ඩ් එකක් චෙෆ් එක්ක අපි ඔයාලට බලන්න පුළුවන් විදිහේ වැඩකුත් අරන් යන බලාපොරොත්තුෙන් පුංචි ඉඟියක් දෙන්නේ. එතකොට බලාපොරොත්තුෙන් ඉන්න පුළුවන් නේද ජී? අනිවාර්යයෙන්. ජීවිතේ ජීවත් වෙලා ඉන්න කාලේ තමයි අපි මිනිස්සෙක්ගේ මූණට හිනාවක් ගේන්න ඕනේ. ඒගොල්ලන්ගේ සතුට වෙනුවෙන් ඒගොල්ලන්ගේ සතුට හේතුවක් වෙන්න ඕනේ. අපි දවසක නැතුව ගියාට පස්සේ ඒව සුන්දර මතක බවට පත් වෙනවා. ඉතින් ඒ විදිහට මම හිතන්නේ චෙෆ් රසට කෑම හදලා තිනවා. චෙෆ් කියන්නේ හරි ආදරණීය චරිතයක්. හරි ආදරණීය මතකයක් විදිහට හැමදාම ඉතින් මිනිස්සු අතර ඒ නම ඒ විදිහටම තියෙයි. ඉතින් ජීවිතේ අපි අද දවසේ කතා බහ කරේ
චෙෆ් රුක්ෂාන් දිල්රුක්ෂාන් දාබරේ එතුමා ආපු ගමන් මග ගැන තමයි කතා බහ කරේ. හරි ලස්සන ජීවිත කතාවක් තියෙනවා. කටු මතින් ආපු ජීවිතේ ඇත්තටම කටු මතින් ඇවිල්ලා මේ වෙනකොට ජයග්‍රහණ ලැබලා තිනවා. මේ වගේ ජීවිත කොච්චරනම් තියෙනවද? ඉතින් අපි සූදානම් වෙනවා තවත් දවසක Grand Flix Original YouTube නාලිකාව ඔස්සේ මේ වගේ ආදරණීය චරිතයක් ඔබට අරගෙන එන්න. ඔහුගේ ජීවිතය පිළිබඳව ඔබට කියන්නේ ඒ ජීවිත අත්දැකීම් ඔබේ ජීවිතේ මොන විදිහටද ජයග්‍රහණ බවට පත් කරගන්න ඕනි කියන කාරණේ කතා බහ කරන්න. ඉතින් අද දවසේ අපිත් එක්ක එකතු වුණේ දේශීය ආහාර ගවේෂක වෘත්තීය සූපවේදී සංගමේ නිර්මාතෘ දේශමාන්‍ය ප්‍රවීණ සූපවේදී දිල්රුක්ෂාන් දාබරේ මහතා. මෙහෙවින් ස්තුතියි අද දවසේ අපිත් එක්ක එකතු වුණාට. බොහොම ස්තුතියි.